සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මේ දේශනා මාලාවේ අරමුණ සාමාන්‍යයෙන් සම්ප්‍රදායික දේශනා වලින් සිදුවෙනවා වගේ ඔබේ හිස තවත් දැනුම් සම්භාරයකින් පුරවා දැමීමම නොවේ. අපි සියලු දෙනාම සමස්ත මානව වර්ගයාම ජාති ජරා මරණ ආදී වශයෙන් දුක් විඳින්නම් බවට පත් වී සිටීම, දුක්ඛිතයන් බවට පත් වී සිටීම පරම සත්‍යය. ඉතින් මේ මනුෂ්‍යයා විසින් මේ විදින දුක්ඛන්දරාවෙන් නිදහස් වී සදාතනික සතුට සැනසීම ලබා ගන්නා විදිය එනම් සියලු දුකින් නිදහස් වීමේ මාර්ගය බුදුරජාණන් වහන්සේ විසින් බුදුදහම තුළින් අපිට මනවින් පෙන්වලා දීලා තියෙනවා. නමුත් අවාසනාවකට මේ දුකින් නිදහස් වීමේ මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන සුළු පිරිස පවා බොහෝ වෙලාවට ඒ නිවැරදි මාර්ගයේ නෙමෙයි ගමන් කරන්නේ, වැරදි මාර්ගයේ. ඒ නිසා කායික හා මානසික වශයෙන් වෙහෙසටපත් වෙනවා හැරෙන්න නියම ප්‍රතිඵල නිතරම මගහැරිලා යනවා. මේ දේශනාවලින් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දුකින් නිදහස් වීම සඳහා පෙන්වා දී ඇති නිවැරදි මාර්ගය විවෘත කරමින් මේ අසා සිටින ඔබ ඒ නිවැරදි මාර්ගය තුල ප්‍රායෝගිකව ගමන් කරන්න සලස්වීමයි. කුඩා කාලයේ ඉඳලම දන්නා කාලයේ ඉඳලම අපේ බලාපොරොත්තුව සැප විඳීම. හැකිතරම් සැප විඳීමේ කැමැත්ත, ආශාව මනුෂ්‍යයා තුල තියෙනවා. මනුෂ්‍යයා ජීවත් වෙනවා කියලා කියන්නේ වෙන දෙයක් නෙමෙයි. මේ සැප විඳීමේ කැමැත්ත මත ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම. මනුෂ්‍යයාගේ එකම බලාපොරොත්තුව පුළුවන් තරම් සැප විඳින්න වුවත් මනුෂ්‍යයා කැමති වන්නේ, නැත්නම් අපි නිතරම කැමති වන්නේ සැප විඳින්න වුවත් ඒ බලාපොරොත්තුව බොහෝ විට කඩ වී යනවා. අපි කැමති නැති දේ තමයි බොහෝ විට සිද්ධ වෙන්නේ. දැන් බොහොම සරලව අපිට මේ කාරණේ තේරුම් ගන්න පුළුවන්. අපි කැමති නෑ කිසිම ලෙඩක් හැදෙනවට. නමුත් ඒ කැමති නැති දේම අපට සිද්ධ වෙනවා. ලෙඩ දුක් හැදෙනවා. සමහරට ඒවා සුළු ලෙඩ දුක් වෙන්නත් පුළුවන්, මහා බරපතල දේවල් වෙන්නත් පුළුවන්. සුළු ලෙඩක් හැදුනත් ඒකෙන් ඇති වෙන්නේ දුකක් මිස සැපක් නෙවෙයි. ඒ වගේම තමයි සෑම කෙනෙක්ම, සෑම මිනිසෙක්ම දවසින් දවස, මොහොතින් මොහොත වයසට යනවා, දිරීමටපත් වෙනවා, ජරාවටපත් වෙනවා. ඉතින් ඒක අපි බලාපොරොත්තු වෙන සැපක් නෙමෙයි. වයසට යාමට අපි කිසි කෙනෙක් කැමති නැහැ. ඒ කැමති නැති දේම මොහොතින් මොහොත සිද්ධ වෙනවා. එතකොට ඒක
සැපක් නෙමෙයි දුක. ඒ වගේම තමයි අපි බලාපොරොත්තු වන අපේ අදහස් ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ ඒ විදිහට. අපිට ලැබෙන්න අපි බලාපොරොත්තු වෙන ලාභ ප්‍රයෝජන ඒ විදිහට අපිට ලැබෙන්නේ නැහැ. බලාපොරොත්තු වන පරිදි ලාභ ප්‍රයෝජන වෙනුවට අලාභ හානි නිතරම සිද්ධ වෙන්න පුළුවන්. ඉඩකඩ තියෙනවා. සුරුසතුරු කරදර නිසා හෝ ස්වාභාවික විපත් නිසා හෝ අපේ බලාපොරොත්තු කඩ වෙලා අපි කැමති දේ නොලැබී ගිහින් අපිට දුක් විඳින්න සිද්ධ වෙනවා. මේක සමස්ත මානව වර්ගයාටම අයිති පොදු නීතියක්. ලෝකෙ කොහේ හිටියත්, පෙරදිග හිටියත්, අපරදිග හිටියත්, ජාති ආගම් ભેද, තුප්පත් පොසත් ભેද කිසිවක් නැතුව මේ ආකාරයෙන් කැමැති නැති දේ සිද්ධ වෙලා බලාපොරොත්තු කඩවීම ඇති වෙලා නිරන්තරයෙන් දුක් විඳිනන් බවට පත් වෙනවා. දුක් දුම්නස් අප තුළ ඇති වෙනවා. අවසාන වශයෙන් මරණය නැමැති දුකට මුණ පාන්න සිද්ධ වෙනවා. කිසි කෙනෙක් කැමති නැහැ. දුප්පත් පොසත් බාලමාලු කිසිම කෙනෙක් මොන ජාතියකට අවශ්‍ය වුණත් මොන ආගමකට ඇතුළත් වුණත් ලෝකේ කොතන සිටියත් ඒ කිසිම කෙනෙක් මරණයට පත් වෙන්න කැමති නැහැ. නමුත් ඒ අකමැති දේම කොයි මොහොතේ හෝ අපිට සිද්ධ වෙනවා. ඒක මහා දුකක්. ඒ නිසා සමස්ත මනුෂ්‍ය වර්ගයාම සැප කැමති වුණත් සැප කැමැත්තෙන් මුළු දවස පුරාම නැත්තම් මුළු ජීවිතේ පුරාම සැප ලැබීමේ බලාපොරොත්තුවෙන් වැඩ කටයුතු කළත් ඒ සැප නිතරම අස්ථාවර වී අපිට සැප නැහැ කියලා කියන්න විදියක් නැහැ. සැප ලැබෙනවා. නමුත් හැම විටම ඒවා අස්ථාවරයි. එහෙම අස්ථාවර වෙනවා කියන්නේ වෙනස් වෙනවා කියන්නේ අනිත්‍ය බවට පත් වෙනවා. අනිත්‍ය බවට පත් වීම තුල ඇත්තේ දුකයි. සැප අපි බාහිරෙන් ලබන සැප සියල්ලම අස්ථාවරයි. වෙනස් වෙනවා. එතකොට ඇති වෙන්නේ දුක. අපි නිතරම සැප පසුපස හඹා යාම තමයි සිද්ධ වෙන්නේ. අපේ දිනචරියාව, අපේ ජීවත් වීම සකස් වෙලා තියෙන්නේ සැප සොයා යාම, සැප පසුපස යාම, බාහිරෙන් සැප ලබා ගැනීම. මේ බාහිරෙන් සැප ලබා ගන්න උත්සාහය තුල ඇත්තේ යටින් ඇත්තේ දුකමයි. ඇයි? බාහිරෙන් ලබන සැප නිතරම වෙනස් වෙනවා. අනිත්‍ය බවට පත් වෙනවා. විපරිණාම බවට පත් වෙනවා. එතකොට ඒ සැප දුක බවට පෙරලිලා දුක් දුම්නස් ඇති වෙලා දුක් විඳිනන් බවට පත් වෙලා. මේක තමයි අපේ ඉදිරියේ තියෙන බැරෑරුම් ප්‍රශ්නය. ඉතින් මේ දුකින් නිදහස් වීම සඳහා භාවනාව උපයෝගී කරගත්ත බව රහසක් නෙවෙයි. අපි දන්නවා ඈත අතීතයේ ඉඳලම බුද්ධ කාලේ නෙමෙයි, බුද්ධ කාලෙන් එහා දුරාතීතයේ ඉඳලම මේ දුකින් නිදහස් වී සහනය ලබා ගැනීමට බොහෝ දෙනෙක් භාවනාව යොදාගත්තා. භාවනාව උපයෝගී කරගත්තා. එයින් යම්කිසි අධ්‍යාත්මික සුවයක් ලැබෙන බව ඇත්තයි. අපි ඒකට කියනවා ධාන සුවය කියලා. මේ විදිහට කරන මේ භාවනාව අපි හඳුන්වන්නේ ලෞකික භාවනාව, එහෙම නැත්නම් සමාධි භාවනාව කියලා. සමත භාවනාව කියලත් අපි ඒ භාවනාව හඳුන්වනවා.
ඉතින් මේ සමත භාවනාව තුළින් නැත්නම් සමාධි භාවනාව තුළින් අපිට සුවයක් ඇති වෙන බව ඇත්තයි. යම්කිසි ප්‍රමාණයකට අපේ දුක් දුක්දන්නස් තුනි වෙලා සතුටක් සැනසීමක් ලැබෙන බව ඇත්ත. නමුත් ඒ ලැබෙන සතුට සැනසීම తాවකාලිකයි. ලෞකික භාවනාව නැත්නම් මේ සමත භාවනාව කොතරම් දියුණු කළත් එයින් යන්න පුළුවන් ඉහළම තලයේ තමයි 8 වෙනි ධානය. නේව සංඥා නා සංඥා එතන. මේ ධානයේ මේ ඉහළම ධාන මට්ටම පවා తాවකාලිකයි. එයින් ලැබෙන සුවය යම්කිසි කාලයක් සඳහා පවතිනත් ඒ සදාකාලික වෙන්නේ නැහැ. නැවතත් දුක් දුක්නස් විඳීමටපත් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතු වැදගත් දෙයක් තමයි භාවනාවක් කරපු තරමින් අපිට මේ සියලු දුකින් නිදහස් වීම සිද්ධ වෙන්නේ නැහැ. සියලු දුකින් නිදහස් වීම ලෞකික භාවනා සිද්ධ වෙනවා නම් බෝසතාණන් වහන්සේ එදා ආලාරකාරාම උද්දකාරාම යන තවුසන් වෙතින් ලබාගත් ධ්‍යාන සුවය අත්හැරලා දාලා ගුරුරු අත්හැරලා දාලා භාවනාව අත්හැරලා දාලා කින් කුසල ගවේෂීව වනයට වදින්නේ නැහැ. ඒ ගුරුරු අත්හැරලා දාලා යන්නේ නැහැ. භාවනාව අත්හැරලා දාලා යන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි භාවනාවක් කරපු තරමින් අපිට සම්පූර්ණයෙන්ම දුකින් නිදහස් වීමේ මාර්ගය ලැබෙන්නේ නැහැ. භාවනාවෙන් ධ්‍යාන සුවය ලැබෙන එක ඇත්තයි. අපි ඒ සඳහා නම් කරනවා ඒ සමත භාවනා ලෞකික භාවනා වශයෙන් අපි නම් කරනවා විහාර කරනවා ලෞකික භාවනා සමත භාවනා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දුකින් නිදහස් වීම කරගත්තේ මේ සමත භාවනාව වැඩිම තුලින් නෙවෙයි. සමත භාවනාව වඩලා උන්වහන්සේ 8 වෙනි ධානයේ දක්වා භාවනාව දියුණු කරගත්තා. නමුත් උන්වහන්සේට තේරුණා මේ කොයිතරම් මේ ලෞකික භාවනාව දියුණු කළත් ඒ තුල තියෙන්නේ විඥාණය නැත්නම් චින්තනය. ඒ විඥාණය කොයිතරම් දියුණු කළත් කොයිතරම් සියුම් බවටපත් වුණත් සසරෙන් නිදහස් වීමේ ශක්තිය දුකින් නිදහස් වීමේ ශක්තිය ඒ තුල නැති බව. එයි විඥානය යන්තනක තියෙනවා නම් ඊටම සියුම් බවටපත් වෙලා හරි විඥානයේ තියෙනවා නම් එතන දුක තියෙනවා. දුකින් නිදහස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එනිසා අපි පළමුව තේරුම් ගන්න ඕන කොහොමද මේ දුක ඇති වෙන්නේ කියලා. ඒ දුක ඇතිවීමේ ක්‍රමය අපි තේරුම් ගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඒ දුකින් නිදහස් වීමේ භාවනාව නිවැරදිව තේරුම් ගන්න. දැන් අපේ භූමිකාව අපේ ලෞකික ස්වභාවය කුමක්ද කියලා අපි ටිකක් විපරම් කරලා බලමු. පෘථුජන ස්වභාවය නැත්නම් ලෞකික ස්වභාවය තමයි හැම මොහොතකම ලෝකෙට ඇලිලා ලෝකේ අල්ලගෙන ඉන්න එක. ඉතින් ලෝකෙට ඇලෙන එකට අපි කියනවා ආශාව කියලා. අපි හැම වෙලේම නිරතුරුවම ලෝකෙට ඇලිලා ඉන්නේ. ලෝකෙට සම්බන්ධ වෙලා ඉන්නේ. ඇහැ හැම වෙලේම රූප වලට සම්බන්ධයි. කන ශබ්ද වලට සම්බන්ධයි.
ශබ්ද වලට ඇලිලා. නාහය රස ගන්ධ සුවඳට සම්බන්ධයි. දිව රසයට සම්බන්ධයි. කාය මේ ස්පර්ශ වලට සම්බන්ධයි. අපේ මනස උනත් යම් හිතවිලි වලට සම්බන්ධ වෙලා තමයි හැම මොහොතකම තියෙන්නේ. මොකක් හරි අතීත හෝ අනාගතයට අයිති හිතවිල්ලකට සම්බන්ධ වෙලා මනස තියෙන්නේ. ඉතින් මේකට අපි කියනවා සිහි කල්පනාව කියලා. මේ අපේ ඉන්ද්‍රියන් ඇස කන නහය දිව කය මනස ආදී මේ අපි සතු ඉන්ද්‍රියන් මේ විදිහට මේ ලෝකෙට සම්බන්ධ වෙලා තිබීම තමයි අපේ සිහි කල්පනාව. මේක මෙහෙම විස්තර කරලා දෙන්නම්. මේ සිහි කල්පනාව කියන එකේ තේරුම, සිහි කල්පනාව හොඳට තියෙන නිසා තමයි අපිට පේන දේ අපි නිවැරදිව දැනගන්නේ. ඉතින් මේකට කියනවා විඥානය කියලා. ඇහෙන් පේන නිසා චක්ෂු විඥානය කියනවා. දැන් මෙතෙන්දී සිද්ධ වුණේ කුමක්ද? අපේ ඇහැ තුලින් හිත මේ අරමුණට සම්බන්ධ වුණා. පේන දෙයට හිත ඇලුනා. මේක තමයි තණ්හා ආශා කියලා කියන්නේ. තණ්හාව කියන්නේ මේ විදිහට මේ අරමුණට හිත ඇලෙන ස්වභාවය. ඒ සමග සිද්ධ වෙන දේ තමයි ඒ අරමුණ ගැන හැඟීමක් හිතීමක් ඇති කර ගැනීම. අරමුණට හිත ඇලෙනවත් සමගම ඒ අරමුණ ගැන හැඟීමක් ඇති වෙලා ඒ ගැන හිතීමක් සිද්ධ වෙනවා. මේකට අපි කියනවා විඥානය කියලා. ඉතින් මේ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය අනුව මේ විඥානය කොටස් 6කට මේ විදිහට වර්ග වෙලා තියෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවා විඥාන, රස විඥාන, කාය විඥාන හා මනෝ විඥාන කියලා. ඉතින් මේ විඥානය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. පැහැදිලිව තේරුම් ගන්න. විඥානය කියන්නේ මේ යම්කිසි මේ හිත ඇලුණු යම්කිසි අරමුණක් ගැන හිතලා ඒක නිවැරදිව දැනගන්නා ස්වභාවය. ඉතින් මේක තමයි සාමාන්‍ය සිහි කල්පනාව. හොඳ සිහි කල්පනාව තියෙන එක්කෙනා මේ විදිහට මේ ලෝකේ මොහොතින් මොහොත මේ ලෝකෙට සම්බන්ධ වෙලා ඒ සම්බන්ධ වෙන අරමුණු මේ විදිහට දැනගන්නවා. ඒ අරමුණු ගැන හිතීමක් කල්පනා කිරීමක් සිද්ධ වෙනවා. මෙනෙහි කිරීමක් සිද්ධ වෙනවා. මේක තමයි අපේ සිහි කල්පනාව. නැත්තම් විඥානය. ඉතින් මේ විඥානයේ යටින් දිවෙන ගැඹුරු අරුත ඊළඟට අපි තේරුම් ගන්න ඕන. මොකක්ද? මේ විදිහට මේ අරමුණු වලට හිත දුවලා අරමුණු වලට ඇලෙනවා නම් එතන තියෙන්නේ විඥානය. ඒකේ තේරුම අපි ලෝකේ අල්ලගෙන ඉන්න එක. අපේ හිත 17 දුවනවා. මේක තමයි පතුග්ජන ස්වභාවය. හිත තියෙන්න ඕන තමන්ගේ අභ්‍යන්තරේ. තමන්ගේ අතුලාන්තයේ හිත තියෙන්න ඕන. හිතේ නිවහන තමයි හදවත. මේ නමුත් මේ හදවතේ හිත තියෙනවද? පතුග්ජන ස්වභාවයෙන්ම හැම මොහොතකම හිත පිටට දුවන එක. හිත පිටට දුවනවා කියන්නේ අරමුණු අල්ල ගන්න එක. අරමුණු අල්ල ගන්නවා කියන්නේ අපි ඉන්නේ ලෝකේ අල්ලගෙන ලෝකේ එල්බිලා. ලෝකෙට ඇලිලා ලෝකේ එල්බිලා තමයි හැම මොහොතකම අපේ ජීවිතේ ගත වෙන්නේ. බුදුහාමුදුරුවෝ මේ සඳහා කියනවා උපාදාන කරගන්නවා කියලා. ධර්මයේ භාෂාවෙන් උපාදාන කරගන්නවා කියලා සඳහන් කරලා තියෙනවා. දැන් මේ විදිහට
ලෝකෙට ඇලිලා ඉන්න එක සංසාරික පුරුද්දක් අපේ. මේ නිසා තමයි තේරුම් ගන්න අපි මේ නැවත නැවතත් සසරේ ඉපදීම සිද්ධ වෙන්නේ. මේ භෞතික ශරීරය කොයි මොහොතේ හරි බිඳිලා යනවා. ඒකට කියනවා මරණය කියලා. ආහාරයෙන් ජලයෙන් පෝෂණය වෙන මහා භූත රූප වලින් හැදිලා කියලා කියන්නේත් ඒකයි. මේ මහා භූත වලින් හැදිලා තියෙන මේ රූප කායට නැත්තම් ශරීරයට අපි භෞතික ශරීරය කියලා හිතම් ප්‍රාර කරනවා. ඒ භෞතික ශරීරයේ ස්වභාවය තමයි හැදිලා වැඩිලා පෝෂණය ආහාරයෙන් ජලයෙන් නැත්නම් ස්වභාව ධර්මයෙන් පෝෂණය වෙලා හැදිලා වැඩිලා ඊළඟට දවසින් දවස ජරාවටපත් වෙලා දිරීමටපත් වෙලා කොයි මොහොතේ හරි බිඳිලා යන එක. ඉතින් මේ කය බිඳිලා යනවා. මේ කයේ රෝම කූපයක්වත් නැවත ඉපදීමකට සම්බන්ධ වෙලා ඉන්නේ නැහැ. නමුත් ආත්ම භාවයකට මේ කයේ මේ බිඳිලා යන කයේ රෝම කූපයක්වත් යන්නේ නැහැ. මේ භෞතික ශරීරය එක්ක සෝහනේ පිච්චිලා යයි. එහෙමත් නැත්නම් පස්සට කුණු වෙලා යයි. එහෙනම් කොහොමද මේ නැවත ඉපදීම සිද්ධ වෙන්නේ? නොනසී පවතින අපේ సంతානේ අපේ හිතේ නොනසී පවතින අපේ සිතිවිලි ධාරාව විඥාණය. අපි නිතරම හිතනවා කල්පනා කරනවා මෙනෙහි කරනවා. මේකේ තේරුම තමයි හිතන්නේ කල්පනා කරන්නේ මෙනෙහි කරන්නේ ලෝකෙට අයිති දෙයක් ගැන යම්කිසි අරමුණක් ගැන. එතකොට ඒකේ තවත් අනිත් පැත්තෙන් බලනකොට එතන තියෙන්නේ සිහි කල්පනාව කියන විඥාණය. අපි හැම මොහොතකම යමක් දැනගන්නවා. යම් අරමුණක් ගැන හිතනවා, කල්පනා කරනවා, මෙනෙහි කරනවා. ඒකෙන් ඒ අරමුණ ගැන හිතීමක්, කල්පනා කිරීමක් සිද්ධ වෙනවා. අරමුණ නිවැරදිව දැනගැනීමක් සිද්ධ වෙනවා. දැන් ඇහැට පේන අරමුණ මේ අහවල් දෙයයි පේන්නේ කියලා නිවැරදිව හිතීමක්, කල්පනා කිරීමක් සිද්ධ වෙනවා. ඒක තමයි සී කල්පනාවේ ස්වභාවය. ඒක තමයි විඥාණය. දැන් මේකේ යටින් දිවෙන අර්ථය මොකද්ද? අපි මේ ඉන්නේ එතකොට ලෝකෙට සම්බන්ධ වෙලා. අපේ ඇහැ නැත්නම් අපේ හිත ලෝකෙට සම්බන්ධ වෙලා ලෝකේ අරමුණු වලට ඇලිලා ඉන්නේ. උපාදාන කරගෙන. ඉතින් මේ විදිහට මේ උපාදාන කරගෙන ඉන්න නිසා එහෙම නැත්නම් හැම මොහොතකම ලෝකෙට සම්බන්ධ වෙලා ඉන්න නිසා තමයි අපේ ශරීරය භෞතික ශරීරයේ මරුණත් බිඳිලා ගියත් නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ. ඇයි? ලෝකේ අල්ලගෙන තමයි පෘථුග්ජන මනුෂ්‍ය මැරෙන්නේ. සංසාරික පුරුද්ද, සංසාරික ස්වභාවය, පෘථුග්ජන ස්වභාවය හැම මොහොතකම ලෝකෙට ඇලිලා ඉන්න එක. මේක තමයි ආශාව නැත්නම් තණ්හා කියලා හිතන් චතුරාර්ය සත්‍ය කතාවේ දෙවෙනි ආර්ය සත්‍ය වශයෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. මෙන්න මේ ලෝකෙට ඇලෙන ස්වභාවය, අරමුණු වලට ඇලෙන ස්වභාවය. මේක තමයි අපේ පෘථුග්ජන ස්වභාවය, ලෞකික ගතිය. හැම වෙලේම ඉන්නේ යම්කිසි අරමුණකට ඇලිලා, ලෝකෙට ඇලිලා. එතකොට ලෝකේ අල්ලගෙන ඒකේ එල්බිලා තමයි අපි ඉන්නේ. මේක තමයි අපි මේ සී කල්පනාව කියන නැත්නම් මේ විඥාණය කියන එකේ යටි අර්ථය, ගැඹුරු අර්ථය. ගැඹුරින් සිද්ධ වෙන්නේ විඥාණය තියෙනවා නම් එතන සිද්ධ වෙන්නේ නැත්නම් සී කල්පනාව තියෙනවා නම් එතන සිද්ධ වෙන්නේ ලෝකේ අල්ලගෙන ඉන්න එක. ඒ නිසා තමයි අපිට නැවත නැවතත් ඉපදීම සිද්ධ වෙන්නේ. කය මැරිලා යනවා. නමුත් ලෝකේ අල්ලගෙනයි මැරෙන්නේ. ඒක තමයි පෘථුග්ජන ස්වභාවය. ඒ නිසා ඒ වෙලාවට හිතීම කල්පනා කිරීම ඒ වෙලාවට මතක් වෙන දේ ගැන නැත්නම් හිතන සිතිවිල්ල අනුව දැන් ලෝකේ අල්ලගන්නවා කියන්නේ අර කිසි අරමුණක් ගැන හිතන එකනේ. එතන තියෙන විඥාණය. විඥාණය කියන්නේ යම්කිසි අරමුණක් ගැන හිතන, කල්පනා කරන, මෙනෙහි කරන වැඩපිළිවෙල. ඉතින් අන්තිම චුති චිත්තය තුල තියෙන්නේ නැත්නම් අන්තිම මොහොතේ ඇති වෙන හිතේ තියෙන්නේ ඒ වගේ
කිසියම් Tamanට වැඩියෙන්ම රුචි කරන දෙයකට දෙයක් ගැන හිතනවා, කල්පනා කරනවා. අන්න ඒ අනුව නැවත ගර්භාෂයකට යාමත් ඒ චිත්ත පරම්පරාව නැත්නම් විඥානය නැවත ගර්භාෂයකට යාමත් ඒ අනුව සිද්ධ වෙනවා. ඒ නිසා එහෙමනම් අපි මේ කාරණේ මේ විදිහට පැහැදිලිව මේ නාමිකව තේරුම් ගත්තා නම් අන්න අපිට පුළුවන් වෙනවා අපි දුකින් නිදහස් වීම සඳහා කළ යුත්තේ මොකක්ද කියලා ඊළඟට හරියට තේරුම් ගන්න. දැන් ආයි පැහැදිලිව තේරුම් ගන්න අපේ ලෞකික ස්වභාවය තමයි සිහි කල්පනාව කියන විඥානය. මේ විඥාණයෙන් සිද්ධ වෙන්නේ ලෝකෙට ඇලිලා ලෝකෙ එල්බිලා ඉන්න එක. අපේ හිත නිතරම පිටට දුවනවා. ඉන්ද්‍රිය දොරටු වලින් අරමුණක ඇලෙනවා. අරමුණක ඇලිලා හිටන් ඒකේ එල්බී ගන්නවා. ඒ නිසා තමයි අපිට නැවත නැවත උපදීමක් සිද්ධ වෙන්නේ. නැවත ඉපදීම නිසානේ මේ සියලුම දුක් කන්දරාව විඳින්න සිද්ධ වෙන්නේ. නැවත ඉපදීමක් වෙන්නේ නැත්තම් මේ සියලු දුකින් නිදහස්. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන එක්තරා සූත්‍රයකදී දුක්ඛා ජාති පුනප්පුණං, මේ නැවත නැවත ඉපදීමයි දුක. නැවත ඉපදෙන්නේ නැත්තම් අපිට මේ දුක් විඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් අපිට දැන් පොටක් පෑදෙනවා. මොකක්ද? මේ නැවත නැවතත් ඉපදෙන්නේ අපේ මේ සිතිවිලි ධාරාව. හැම මොහොතකම හිතීම කල්පනා කරන මෙනෙහි කරන මේ විඥානික වැඩපිළිවෙල නිසා තමයි නැවත නැවතත් ඉපදෙන්නේ. අපිට දුක ගෙන දෙන්නෙම අපේ මේ චින්තනය නැත්තම් මේ විඥානික ක්‍රියාවලිය. දැන් අපිට පැහැදිලිව පේන දෙයක් එතකොට තියෙනවා. මොකද්ද? විඥානය නිරෝධ වෙනවා නම්, ඒ කියන්නේ චින්තනයෙන් නිදහස් වෙනවා නම්, විඥානය කියන්නේ චින්තනය. හිතන, කල්පනා කරන, මෙනෙහි කරන වැඩපිළිවෙල තමයි විඥානය. ඉතින් චින්තනය කියන්නේ ඒ විඥානය කියන්නේ පාලි වචනයක්. ඉතින් අපේ විහාරයට අනුව ඒකත් එතන තියෙන්නේ චින්තනය, සිතුම් පැතුම් හැඟීම් කල්පනා මෙනෙහි කිරීම. අන්න ඒ චින්තනයෙන් අපිට නිදහස් වෙන ක්‍රමයක් තියෙනවා නම් අපිට මේ දුකින් නිදහස් වීමත් සිද්ධ වෙනවා. එහෙමනම් දැන් අපි කොහොමද මේ විඥාණයෙන් ඔබට යන එක නැත්නම් විඥාන නිරෝධය ඇති කරගන්නේ? තවත් විදිහකට සරලව කියනවා නම් චින්තනයෙන් නිදහස් වෙන්නේ කොහොමද? චින්තනයෙන් ඔබට යන්නේ කොහොමද? මෙන්න මේක තමයි අපේ නිවැරදි භාවනාව වෙන්නේ. මේකට කියනවා අපි බුදුදහම අනුව මාර්ග භාවනාව කියලා. ඉතින් මෙතෙන්දී අපිට විවිධ භාවනා ක්‍රම පස්සේ යන්න නෙමෙයි සිද්ධ වෙන්නේ. අපි දන්නා විවිධ භාවනා ක්‍රම සියල්ලම අත්හැරලා දාලා, ඒ කියන්නේ චින්තනය මූලික කරගෙන ඇති නැත්නම් විඥාණය පදනම් කරගෙන ඇති මේ සමත භාවනා සියල්ලම පැත්තකට දාලා අලුත් මාර්ගයකට, අලුත් මාවතකට අපිට පිවිසෙන්න සිද්ධ වෙනවා. චින්තනය නැත්නම් විඥානයේ මූලිකව ඇති ඒ පදනමේ පිහිටා ඇති නැත්නම් මෙනෙහි කරන අංකසි අරමුණක් අරගෙන ඒ අරමුණ දිගින් දිගට මෙනෙහි කරනවා කියන්නේ විඥානය. අංකසි අරමුණක් අරගෙන ඒ අරමුණ එක දිගට මෙනෙහි කරන භාවනාව තුළ තියෙන විඥානය දියුණු කරන එක එක්තරා ප්‍රමිතියකට චින්තනය දියුණු කරන එක. එකම දෙයක් ගැන එක දිගටම හිතනවා. ඒක තමයි ලෞකික භාවනාවේ ස්වરૂපය නැත්නම් ලෞකික භාවනාවේ තේමාව, පදනම. ඕනෑම ලෞකික භාවනාවක්, සමත භාවනාවක් සකස් වෙලා තියෙන යම්කිසි අරමුණක් ගැන එක දිගට හිතන්න, එක දිගට මෙනෙහි කරන්න. ඉතින් මෙතන තියෙන්නේ විඥානය.
ඉතින් විඥාණය දියුණු කරලා ඒ විදිහට එක දිගට ඒකාකාරී විඥානයක් ඇති වෙනකොට අන්න ඒ තුල විශාල සමාධියක් ඇති වෙලා ඒ සමාධිය තුල ධානා මට්ටම් දක්වා දියුණු කරගන්න පුළුවන් වෙනවා. ධාන සුවයටපත් වෙනවා. නමුත් ඒක සම්පූර්ණ නිදහස් වීමක්, දුකින් සම්පූර්ණ නිදහස් වීමක් නෙමෙයි. ඒ ධාන මට්ටමේ ධානයේ පතුල ඉන්නකම් විතරක් මහත් සුවයක් දැනෙනවා. ධාන සුවය එපමණයි. ඊට පස්සේ ඒ ධාන සුවය එතනින් හමාර වෙනවා, වෙනස් වෙලා යනවා, අනිත්‍ය වෙනවා. එනිසා තේරුම් ගන්න මේ විඥාණය දියුණු කරන සිතීමේ කල්පනා කිරීමේ මෙනෙහි කිරීමේ තේමාව පදනම මත ඇති භාවනා සියල්ලම ලෞකික භාවනා. එමනම් දැන් අපි ඊට විරුද්ධ හාත්පසින්ම විරුද්ධ පැත්තක් නේද තෝරගන්න වෙලා තියෙන්නේ. මොකද දුකින් නිදහස් වෙන්න නම් මේ විඥාණය නිරෝධ වෙන්න ඕන. චින්තනය නිරෝධ වෙන්න ඕන. අපි විඥාණයෙන් ඔබට යන්න ඕන. චින්තනයෙන් ඔබට යන්න ඕන. එහෙමනම් අපි මේ කරන ලෞකික භාවනාවේ සම්පූර්ණ වෙනස් පැත්තක් අපිට අනුගමනය කරන්න වෙනවා. මොකද්ද? කිසිම දෙයක් ගැන හිතන්නේ, කල්පනා කරන්නේ, මෙනෙහි කරන්නේ නැති වැඩපිළිවෙලක් අනුගමනය කරන්න වෙනවා. දැන් අපේ හිතේ ස්වභාවය කොහොමද? මේක මේ අපේ ලෞකික ස්වභාවය හරියට තේරුම් ගන්නද? එතකොට මේ කාරණේ තේරුම් ගන්න පුළුවන් බොහොම ලේසියෙන්. අපේ හිතේ ස්වභාවය තමයි හිත Tamante ආයිති නිවහනේ නැහැ. හැම මොහොතකම පිටට දුවනවා. ඇහෙන් පිටට දුවනවා. කනෙන් පිටට දුවනවා. නහයෙන් පිටට දුවනවා. දිවෙන් පිටට දුවනවා. කයෙන් පිටට දුවනවා. ඒ කියන්නේ කිසියම් අරමුණක දැවටිලා ඒක අල්ලගෙන ඉන්න එක තමයි හැම මොහොතකම හිතේ ස්වභාවය. හිත හැම වෙලෙම බාහිරයට දුවනවා. ඉතින් මේ බාහිරයට දුවන එක තවත් විදියකින් විස්තර කරන්න පුළුවන්. තවත් පැත්තකින් මේ බලන්න අපේ ඇස් දෙක පිහිටලා තියෙන්නෙම පිටට අවධානය දෙන්න. ඇස් දෙකෙන් ඇතුළට අවධානය දෙන්න බෑ. ඇස් දෙක පිහිටලා තියෙන්නෙම බාහිරයට අවධානය දෙන්න. එතකොට වෙන්නේ බාහිරේ තියෙන යම්කිසි ඇහැට පේන යම්කිසි ද්‍රව්‍යයක් ගැන, රූපයක් ගැන අන්න හිතීම, කල්පනා කිරීම, හෝ මෙනෙහි කිරීම සිද්ධ වෙලා ඒ පේන දේ නිවැරදිව දැන හඳුනා ගන්නවා. විඥානයක් ඇති වෙනවා. මේක තමයි සීකල්පනාව කිව්වෙත් ඒකමයි. ඉතින් පිටට අවධානය දෙනකොට තියෙන්නේ මෙන්න මේ විඥානික වැඩපිළිවෙල. දැන් මේ වань කන් දෙක හැදිලා තියෙන්නේම පිටට අවධානය. හැම වෙලෙම පිටට අවධානය ගිහිල්ලා පිටතට බාහිරට අවධානය ගිහිල්ලා අර ඇහෙන ශබ්දය නිවරදිව දැන කියා ගන්න එක නේද සිද්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට මේ පිටට අවධානය දීම තමයි අපේ මේ ඉන්ද්‍රියන්ගෙන් සිද්ධ වෙන්නේ. හැම මොහොතකම බාහිරට අවධානය. ඇහෙන් බාහිරට අවධානය, කනෙන් බාහිරට අවධානය, නායනොත් පිටට අවධානය, දිවෙනුත් පිටට අවධානය, කයනුත් පිටට අවධානය. ඒ කයෙන් පිටට අවධානය දෙන නිසා තමයි මේ දැන් මේ වෙලාවේ මේ ස්පර්ශ දැනෙනවයි කියලා හිතන් අපි සීකල්පනාව ඇති කරගන්න, විඥානය ඇති කරගන්න. දැන් රස්නේ කියනවා, දැන් සීතලයි කියනවා, දැන් පහසුයි කියනවා, දැන් අපහසුයි කියනවා. මේ මොකද මේ හිත පිටට ගියා, බාහිරයට ගිහිලා ස්පර්ශ නිවැරදිව දැන හඳුනාගත්තා විඥානය. ඉතින් දැන් බලන්න මනසනොත් වෙන්නේ ඔය දෙයමනේ. එක්කෝ හිත අතීතයට ගිහිල්ලා අතීත අරමුණක් අල්ලගෙන ඉන්නවා. එක්කෝ හිත අනාගතයට ගිහිල්ලා අනාගත අරමුණක් අල්ලගෙන ඉන්නවා. මේක නේද වෙන්නේ. මේ නිසා බාහිරයට අවධානය දීම තමයි හැම මොහොතකම සිද්ධ වෙන්නේ.
ඒක තමයි අපේ සාමාන්‍ය සීකල්පනාව නැත්තම් විඥානය. නැත්තම් අපේ චින්තනය ක්‍රියාත්මක වෙනකොට වෙනවයි කියන්නේ ඔය වැඩ පිළිවෙලම තමයි. බාහිරට අවධානය යනවා, හිත පිටට යනවා. එතකොට බාහිරට අවධානය. ඉතින් ඒ අවධානය තුල සිද්ධ වෙන්නේ ඒ මොහොතේ යන් හිත බැඳෙන අරමුණු ගැන හිතන කල්පනා කරන වැඩ පිළිවෙල සිද්ධ වෙනවා. ඒ කියන්නේ අරමුණු නිවර්දිව දන හඳුනා ගන්න. මේක තමයි චින්තනය ක්‍රියාවලිය නැත්තම් විඥාන ක්‍රියාවලිය. එතකොට අපිට මේ තුලින් නේද අපිට දුක් විඳින්න සැලසීලා තියෙන්නේ. ඇයි? හිත අවධානය පිටට නම් හිත පිටට. හිතත් පිටට ගිහිල්ලා අරමුණු වලට ඇලිලා. අරමුණු අල්ලගෙන. බාහිරට යන අවධානය නිසා සිද්ධ වෙන්නේ අරමුණු අල්ලගන්න එක. එහෙමනම් අපි මේ අල්ලගන්න එකෙන් නිදහස් වෙන්න, එහෙම නැත්නම් බාහිරයට යන අවධානයෙන් නිදහස් වෙන්න ඒකේ විරුද්ධ පැත්ත ක්‍රියාත්මක වෙන්න ඕන. මොකද්ද? බාහිරයට යන අවධානය තමන් පැත්තට හැරෙන්න ඕන. සාමාන්‍ය සීකල්පනාව තමයි නැත්තම් විඥානික ක්‍රියාවලිය තමයි නැත්තම් චින්තනය හිතන කල්පනා කරන වැඩපිළිවෙල තුල තියෙන්නේ බාහිරට අවධානය. හිත පිටට දුවනවා. එමන අපි ඒකේ විරුද්ධ පැත්ත විරුද්ධ පැත්ත අපේ තුල ක්‍රියාත්මක වෙන්න ඕන. සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත. හරියට අහසට පොළොව වගේ. මෙන්න මේ දේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන්නේ දුකින් නිදහස් වීමේ ඒකායන මාර්ගය සතිය පිහිටුවා ගැනීම කියලා. සතිය කියන්නේ අර නිකම්ම සීකල්පනාවෙන් ඉන්න එකම නෙමෙයි. සීකල්පනාවෙන් ඉන්න එක තුල සිද්ධ වෙන්නේ ලෝකෙට සම්බන්ධ වෙලා ලෝකෙ අල්ලගෙන ඉන්න එක. විඥානික වැඩපිළිවෙල විඥානය. දැන් මෙතෙන්දී වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මොකද පිටට යන අවධානය තමන් පැත්තට හැරෙන එක තමයි සතිය කියන්නේ. පිටට යන අවධානය ඒක තමයි ලෞකික ස්වභාවය. අපේ ප්‍රතුග්ජන භූමිකාව ප්‍රතුග්ජන ස්වභාවය තමයි හැම වෙලෙම හිත පිටට දුවනවා. පිටට අවධානය, බාහිරට අවධානය. එහෙම ඒක තමන් පැත්තට හැරුණාම අන්න එතකොට ලොකු වෙනසක්. සම්පූර්ණ විරුද්ධ පැත්ත. මොකද්ද? පිටට යන අවධානය තමන් පැත්තට හැරුණා කියන්නේ හිත පිටට යාම නතර වෙලා හිත තමන්ගේ නිවහනේ තැම්පත් වෙනවා. ඉතින් මේ තැම්පත් වීම කියනවා සම්මා සමාධි කියලා. සතියත් සමග සම්මා සමාධියක් ක්ෂණිකව ඇති වෙනවා. මේ සම්මා සමාධිය තුල සිද්ධ වෙන අනිත් කාරණේ තමයි ප්‍රඥාව ගලණය වීම. නුවණ මතුවීම. ඉතින් මේකේ මූලික ආරම්භය මූලික කතාව තමයි අපි ඒ ප්‍රඥාවේ ආරම්භයේ මූලාරම්භය තමයි සම්පජාන කියන වචනයෙන් බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ බොහෝ තැන්වල මේ සම්ප්‍රජානකාරී වෙන්නේ කියලා තියෙන සම්ප්‍රජානය. සම්ප්‍රජානය කියන්නේ නුවණ, කියන්නේ දැනුවත් බව. සම්ප්‍රජානය දැනුවත් බව, බුද්ධිමත් බව. ඒ නිසා දැන් අපිට පොටක් ඔන්න පෑදිලා තියෙනවා. මොකන්ද? අපේ හිත හැම මොහොතකම පිටට දුවනවා. අපේ ඉන්ද්‍රියන් හැදිලා තියෙන්නම බාහිරට අවධානය දෙන්න. ඒ නිසා හිතත් පිටට දීම තමයි හැම මොහොතෙම සිද්ධ වෙන්නේ. එතකොට ඒ හිත පිටට දුවනවා නම් වෙන්නේ අරමුණ වලට ඇලෙන ස්වභාවය ඇතිවීම. අරමුණට ඇලෙනවා. අරමුණ අල්ල ගන්නවා. ඒ කියන්නේ අපි ඉන්නේ ලෝකෙට සම්බන්ධ වෙලා, ලෝකෙට ඇලිලා, ලෝකෙ එල්ලිලා, ලෝකෙ එල්බීගෙන තමයි අපි ඉන්නේ. මේක තමයි අපේ ගැඹුරෙන් අපි මේ අපේ ස්වභාවය විශ්ලේෂණය කරනකොට තේරුම් ගත යුතු වැදගත් දේ. මේක බාහිරෙන් පේන්නේ නැහැ අපිට. බාහිරෙන් අපිට පේන්නේ ඇහැට යමක් පේනවා. ඒක අහවල් දෙයයි කියලා හිතන් අපි නම් කරලා දැනගන්නවා. විඥාණය.
කනට යමක් පේනවා, ඇහෙනවා, කනට යමක් ඇහෙනවා, ඒක නිවරදිව දැනගන්නවා නම් කරලම. රසය, ගඳ, සුවඳ, කායික ස්පර්ශ වලටත් ඒ විදිහමයි වෙන්නේ. මේක තමයි පෘථුජන ස්වභාවය. එච්චරයි අපි දන්නේ. මේ අභ්‍යන්තරයෙන් යටින් දිවෙන ගැඹුරු අර්ථය අපිට පේන්නේ නැහැ. මෙන්න මේ ගැඹුරු අර්ථය අපිට පේන්න නම් අපේ මේ නුවණ මතුවෙන්න ඕන. අපේ චින්තනය, අපේ මේ විඥානයේ දුර්වල වෙලා මේ හිතන කල්පනා කරන මෙනෙහි කරන වැඩපිළිවෙලට තේරෙන්නේ නැහැ. මේ අපි හිතා කල්පනා කර නේද ඉන්නේ. මෙතන තියෙන මේ විඥානය නේද කියලා හිතන් විඥාණයට තේරෙනවද? නැහැ. විඥාණයට තේරෙන්නේ නැහැ මේ විඥානික වැඩපිළිවෙල. විඥාණයට ඒ වැඩපිළිවෙල තේරෙන්නේ නැහැ. ඒ වැඩපිළිවෙල, ඒ ගැඹුරු දේ, ඒ ගැඹුරු අර්ථය තේරෙන්න නම් අපි විඥාණයෙන් ඔබට ගිහිල්ලා අපි තුල ප්‍රඥාව පහළ වෙන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා කියන ත්‍රිශික්ෂාව මේ මාර්ග භාවනාව වශයෙන් මාර්ගයේ වශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ. අපිට දැන් පොටක් පෑදිලා තියෙනවා. මොකක්ද? බොහොම සරලව කියනවා නම් අපි මේ විඥාණයෙන් නිදහස් වෙන්න ඕන. චින්තනයෙන් නිදහස් වෙන්න. අපි මේ හිතන, කල්පනා කරන, මෙනෙහි කරන වැඩපිළිවෙලින් නිදහස් වෙන්න ඕන. මේක තමයි ලෞකික ස්වභාවය, පෘථුජන ස්වභාවය. මේකෙන් සිද්ධ වෙන්නේ ලෝකේ අල්ලගෙන ඉන්න එක, අරමුණු අල්ලගෙන ඉන්න එක. හැම වෙලෙම හිත පිටට දුවනවා. අරමුණු වල එල්ලිලා, අරමුණු වලට ඇලිලා. මොන එක කඩා ගන්න ඕනේ. ඒ කඩාගෙන නම් අපි මේක සම්පූර්ණයෙන්ම මීට ප්‍රතිපක්ෂ විරුද්ධ ධර්මයක් අප තුළ ඇති වෙන්න ඕන. අන්නේ විඥාණයට නැත්තම් සාමාන්‍ය සිහි කල්පනාවට ප්‍රතිපක්ෂ සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත තමයි සති. නැත්තම් තමන් ගැන අවධානයෙන් සිටීම. පිටට යන අවධානය තමන් පැත්තට හැරිලා තමන් ගැන අවධානවත් වීම තමයි සති. මේක තමයි අපිට කරන්න තියෙන භාවනාව. සතිමත් බව, සතිය පිහිටවා ගන්න එක. මේක ඉතින් මේ බොහෝ විට වැරදි අර්ථකථන අපිට අහන්න ලැබෙනවා. සතිය කියන්නේ මේ සිහිය කියලා. ඉතින් සිහියෙන් ඉන්න එක 아무තු දෙයක් නෙවෙයිනේ. ලෝකවාසී සියලුම මිනිස්සු, බාල මහලු, තරුණ සියලුම මිනිස්සු ಜಾති ආගම් ભેදයකින් තොරව සියෙන් තමයි ඉන්නේ. 99%කටත් වැඩි. දැන් කෝටි 700කටත් වැඩි ජනතාවක් ලෝකේ වාසය කරනවා මේ පෘථිවි තලයේ. ඒ ඉන්නයි සියලු දෙනාම වැඩි හරියක්. ඒ 99%කටත් වැඩි ඉන්නේ 100න්. 100 නැති ඉන්න බොහොම ස්වල්පයක් ඉන්නවා. ඒ අය මන්ද බුද්ධිකයෝ කියනවා. ඒ අයට නැත්තම් සාමාන්‍යයෙන් විකෘති මනසක් ඇති අය නැත්තම් උම්මන්තකයෝ කියලා කියනවා. ඒ අයට 100 නැහැ. 100 නැති නිසා ඒගොල්ලන්ගේ ජීවිතේ අවුල්. ඒගොල්ලන්ට එදිනෙදා ජීවිතේ කටයුතු හරියට කරගන්න බෑ. ඇයි? 100 නැහැ. අනිත් සියලු දෙනාම ඉන්නේ 100න්, හොඳ 100න්. ඒ නිසා තමයි ළමා කාලේ හැදිලා වැඩිලා ටිකක් ලොකු මහත් වෙලා ඉගෙන කරගෙන අධ්‍යාපනය ලබාගෙන සාක්ෂර භාවය ඇති කරගෙන ඊළඟට රැකී ආරක්ෂාවක් කරන්න දක්ෂ වෙලා ඊළඟට විවාහ ජීවිතයකට ඇතුල් වෙලා දරුමල්ලන් හදාගෙන ගෙවල් දොරවල් හදාගෙන මේ හොඳ යහපත් ජීවිත ගත කරන්නේ මේ සිහිය තියෙන නිසා නේද? ඒ නිසා මේ සිහියෙන් ඉන්න එක සතියේ කියලා හිතන්න පුරුදු වෙන්න එපා. ඒක බොහෝ වැරදි අර්ථකථනයක්. සිහියෙන් ඉන්න එක ගැන කියන්න නම් බුදු කෙනෙක් ලෝකෙට අමුතුවෙන් පහළ වෙන්න අවශ්‍යත් නැහැනේ. දැන් සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ සිහියෙන් නෙමෙයිද හිටියේ? එදා හිටපු දඹදිව කෝටි සංඛ්‍යාත ජනතාව සිහියෙන් නෙමෙයිද හිටියේ? හොඳ සිහියෙන් රැකී ආරක්ෂා කරගෙන
දරුමල්ලන් ජීවත් කරගෙන විවාහ ජීවිත ගත කරමින් දරුමල්ලන් පෝෂණය කරමින් ඉඩකඩම් දේපල වගා කරගෙන වර්ධනය කරගනිමින් හොඳ සිහියෙන් හිටියා. ඉතින් අමුතුවෙන් මේ බුද්ධත්වයට පත් වෙලා මේ සිහියෙන් ඉන්නේ කියලා කියන්නේ බුදු කෙනෙක් අවශ්‍යද ලෝකෙට? නෑ. මේක අපි සම්පූර්ණයෙන්ම නිවැරදි කරගන්න ඕන. සතිය කියන්නේ නිකම්ම සිහියෙන් ඉන්න එකම නෙමෙයි. නමුත් සිහියෙන් නෙවෙයි කියලා කියන්නත් බෑ. මොකද සිහියත් එක්කම යන ධර්මතාවයක්. සිහිය කියන්නේ ලෞකික ධර්මතාවයක්. සතිය කියන්නේ ඊට ප්‍රතිපක්ෂ වූ ලෝකෝත්තර ධර්මතාවයක්. සිහිය සිහි කල්පනාව තුල තියෙන්නේ හිත නිතරම පිටට දුවනවා. පිටතට අවධානය. ඉන්ද්‍රියන් පිටතට අවධානය. ඒ නිසා වෙන්නේ ලෝකේ ඇලිලා නැත්නම් අරමුණට ඇලිලා ඒකන හිතන කල්පනා කරන වැඩ පිළිවෙල තුලින් විඥානයේ තුලින් ලෝකේ අල්ලගෙන ඉන්න එක. අන්න ලෝකේ අත්තරින එක සිද්ධ වෙන්න නම් අපි මේ ක්‍රම වෙනස් වෙන්න ඕන. මේ හිත පිටට යාම මේ නිතරම මේ අපේ ඉන්ද්‍රියන් බාහිරයට දෙන අවධානය වෙනස් වෙන්න ඕන. ඒකේ සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත ඇති වෙන්න ඕන. අන්න ඒක තමයි සතිමත් බව. සතිපට්ඨාන සතිය පිහිටුවා ගැනීම කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නේ. සතිය පිහිටුවා ගන්නවයි කියන එකේ සරල තේරුම නැත්නම් සතිය කියන එක සතිමත් භවයේ සරල තේරුම තමයි මේ පිටට යන අවධානය තමන් පැත්තට හැරෙන එක, තමන් ගැන අවධානයෙන් ඉන්න එක. තමන් ගැන අවධානය ඇති කරගන්න එක තමයි සතිය නැත්තම් සතිමත් බව. එතෙන්දි වෙන්නේ හිත පිටට දුවන එක නතර වෙනවා. හිත පිටට දුවන එක නතර වෙනවා කියන්නේ අරමුණු අත්හැරෙනවා. ඇලීම කියන තණ්හාව ඉක්ෂය වෙන්න, හීන වෙන්න පටන් ගන්න ඉක්ෂය වෙලා ගිහිල්ලා අරමුණු අත්හැරෙනවා. දැන් බලන්න අපි මේ සංසාරේ දිගින් දිගටම කරලා තියෙන හපන්කම මොකද්ද? පුළුවන් තරම් රැස් කරන එක. රැස් කරන එක තමයි අපි දිගින් දිගටම කරගෙන තියෙන්නේ. මොනවද රැස් කරන්නේ? හොඳ හෝ නරක. ඉතින් හොඳ නරක දෙක රැස් කිරීම නිසා සිද්ධ වෙන්නේ මොකද්ද? නැවත නැවතත් සංසාරේ සුගති හරි දුගති හරි ලෝකවල සුගතිගාමීව හරි දුගතිගාමීව හරි සසරේ දිගින් දිගටම සැරිසරන එක. හොඳ රැස් කරලා තියෙනකොට හොඳ පැත්තෙන් ගමන සිද්ධ වෙනවා. ඒ කියන්නේ සුගතිගාමීව සැරිසරනවා. නරක රැස් වෙලා තියෙනකොට නරක පැත්තෙන් සැරිසරනවා දුගතිගාමීව. ඒතර හොඳ නරක දෙක රැස් කරන එක තමයි අපි මේ දක්වා දිගින් දිගටම කරගෙන තියෙන්නේ. ඒ නිසා තමයි අපි අනන්ත ප්‍රමාණ කාලයක් මේ සසරේ සැරිසරමින් තවමත් ඉන්නේ. දැන් අපිට කරන්න තියෙන්නේ එහෙමනම් ඒකේ අනිත් පැත්ත මොකද්ද? රැස් කිරීම නෙමෙයි අස් කිරීම. අන්න අපි සසරෙන් නිදහස් වෙන්න නම් අපි කරන්න ඕන රැස් කිරීම නෙවෙයි අස් කිරීම, අත්හැරීම. අත්හරින්න පටන් ගන්න ඕන. එතකොට අත්හරීම පටන් ගන්නවයි කිව්වහම එතකොට අපි තේරුම් ගන්න ඕන නිවැරදිව අල්ල ගැනීමක් තියෙන බව. රැස් කරන්නේ කොහොමද? නැත්නම් අල්ලගත්තේ කොහොමද? අල්ලගත්තාම ගන්නවයි කියන එක තමයි රැස් කරන්නේ. කොහොමද අල්ලගත්තේ? නැත්නම් රැස් කරන්නේ කොහොමද? රැස් කරනවා අල්ල ගන්නවා කියන්නේ මේ අපි මේ සාමාන්‍ය සිහි කල්පනාව තුලින් මේ ලෝකෙට සම්බන්ධ වෙලා කාය වචනය හිත ක්‍රියාත්මක වෙනකොට සිද්ධ වෙන්නේ රැස් වෙන එක. එහෙම නැත්නම් ලෝකේ අල්ලගෙන ඉන්න එක. ඒකේ විරුද්ධ පැත්ත තමයි එහෙමනම් මේ කාය වචනය හිත ක්‍රියාත්මක වෙනවායි කියන කතාව තුල කෙරෙන ඒ ක්‍රියාවලියේ අනිත් පැත්ත. ඒ කියන්නේ කය වචනයේ හිත ක්‍රියාත්මක වෙනවා කියන්නේ විඥානික වැඩපිළිවෙල. අනේ විඥානයේ නිදහස් වෙලා චින්තනයේ නිදහස් වුණාම කය වචනය හිත සම්පූර්ණයෙන්ම අක්‍රීය තත්වයට කියන්නේ සංවර බවටපත් වෙනවා.
අන්න ඒකේ විරුද්ධ පැත්ත. ඒ සංවර බවට වත්වීම සිද්ධ වෙන්න නම් මූලික නීතියක් තියෙනවා. ඒ මූලික නීතිය මේකට කියනවා විශ්ව න්‍යාය නැත්නම් බුද්ධ නීතිය කියලා. බුද්ධ නීතිය බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න නිසා ඒකට බුද්ධ නීතිය කියලා කියනවා. නමුත් ඇත්ත කතාව නම් උන්වහන්සේ නීති හරි ගැස්සුවේ නැහැ. උන්වහන්සේ කලේ මේ ලෝක නීතිය නැත්නම් විශ්ව න්‍යාය උන්වහන්සේ අවබෝධ කරගෙන එක ලෝකයට ඉදිරිපත් කිරීම. මොකද්ද විශ්ව න්‍යාය? අපි සතිමත් වෙන්න පටන් ගත්තා නම් ඒ කියන්නේ සතිය පිහිටුවා ගත්තා නම් එතන විඥාණයට ඉඩක් නැහැ. චින්තනයට ඉඩක් නැහැ. ඒ කියන්නේ සතිය පිහිටුවා ගත්තා නම් නැත්තම් අවධානයෙන් තමන් ගැන අවධානයෙන් ඉන්නවා නම් එතන විඥාණයට ඉඩක් නැහැ. ඒ කියන්නේ හිතන කල්පනා කරන මෙනෙහි කරන වැඩ පිළිවෙල නිකම්ම ලොක් වෙලා යනවා. ඒක අනිත් පැත්තෙන් මොකද්ද වෙන්නේ? ලෝකයක් හැරෙනවා. මේ විඥානික වැඩපිළිවෙල මේ කියන්නේ හිතන කල්පනා කරන මෙනෙහි කරන වැඩපිළිවෙල නිසා වැඩපිළිවෙල තුළ තියෙන ලෝකය අල්ල ගන්න එක, ලෝකෙට සම්බන්ධ වෙලා ඉන්න එක, අරමුණුවට ඇලිලා ඉන්න එක, තණ්හාව. එහෙමනම් තණ්හාව ඉක්ෂය වෙන්න මොකද්ද කරන්න ඕන? මේක විරුද්ධ පැත්ත අපි භාවිතයට ගන්න ඕන. මොකද්ද? හිත පිටදීම නතර වෙන යම් න්‍යායක් තියෙනවා නම් ඒ න්‍යාය අපි අනුගම භාවිතාවට ගන්න ඕන. ඒක තමයි සති. නැත්තම් සතිමත් බව. තවත් විදිහට කියනවා නම් තමන් පැත්තට හැරුණු අවධානය, තමන් ගැන අවධානයෙන් සිටීම. තමන් ගැන අවධානය ඇති වූ සැනින් ලොකු වෙනසක් තමා තුළ සිද්ධ වෙනවා. මොකද්ද? විඥාණය නිකම්ම දිය වෙලා යන්න පටන් ගන්නවා. හිතන කල්පනා කරන මෙනෙහි කරන ඒ සිතිවිලි ධාරාව නිකම්ම එන හිතෙන තත්වයටපත් වෙනවා. අපේ හිත හිතවිලි ගංගාවක්. හරියට මේක මේ ගලා යන ලොකු හැඩපහරක් වගේ. මේක තමයි මේ ගලා යන මේ දරුණු හැඩපහර, මේ හිතවිලි ගංගාව තමයි අපිට සංසාර රෝගය වෙන්නේ. අපි මේ හිතවිලි ගංගාවට හවුවෙලා ගහගෙන යනවා ඉතින්. එක එක ප්‍රදේශවලට එක එක තැන්වල රැන්තර වෙනවා. ගහගෙන ගිහිල්ලා తాවකාලිකව නතර වෙනවා. ආයිත් ගහගෙන යනවා. ආයිත් ගහගෙන යනවා. ඉතින් මේක කෙලවරක් නෑ. එහෙමනම් අපි මේ හිතවිලි ගංගාව දුර්වල කරලා ඒ ගැලීම නතර කරන්න ඕන. මේකට කියනවා හිත නිශ්චල වීම කියලා. හිත නිශ්චල බවටපත් වෙනවා. සම්මා සමාධි. දැන් අපේ හිතේ ස්වභාවය ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න ඉස්සෙල්ලා. අපේ හිතේ ප්‍රකෘති ස්වභාවය නැත්තම් මූලික ස්වභාවය තමයි පිරිසුදු බව හා නිශ්චලත්වය. දැන් බලන්න මේ වතුර කෝප්පයක් අතට අරගෙන අතේ තියාගෙන ඉන්න බලන්න. ඒකේ හෙලවීම, ඒ වතුර චලනය වීම, හෙලවීම කිසිම මොනම තාලෙන්වත් නතර කරගන්න බෑ. හෙලවෙනවා. නමුත් මේ වතුර කෝප්පය මේෂයක් මත තියලා නිශ්ශබ්දව බලාගෙන ඉඳ ටිකක් වෙලා යනකොට හෙලවීම ටිකෙන් ටික අඩු වෙලා සම්පූර්ණයෙන්ම වතුර නිශ්චල බවටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිතේ මූලික ස්වභාවයත් නිශ්චල බව, පැහැපත් බව, පිරිසිදු බව. ඒ පැහැපත් බව, පිරිසිදු බව, නිශ්චල බව නැති වෙලා තියෙන්නේ මෙන්න මේ චින්තන ක්‍රියාවලිය නැත්තම් විඥාණය. ඒ කියන්නේ හිතන කල්පනා කරන මෙනෙහි කරන වැඩපිළිවෙල තුලින් තමයි මේ අපේ හිතේ නිශ්චලත්වය නැති වෙලා, පිරිසිදුකම නැති වෙලා, අපිරිසිදු වෙලා හිත කලබිල්ලටපත් වෙන්නේ. ඇයි? මේ හිතන කල්පනා කරන මෙනෙහි කරන වැඩපිළිවෙල. ඉතින් අපි භාවනා කරනවා කියලා යම්කිසි අරමුණක් අරගෙන මෙනෙහි කරනවා කියන්නේ
ඒත් එතන තියෙන්නේ අර කැළඹිල්ල සිවුම් කැළඹිල්ලක්මයි චින්තනයමයි විඥානයමයි. මෙනෙහි කරනවා කියන්නේ එක දිගට යමක් යම්කිසි දෙයක් ගැන එක දිගට එකම රටාවකින් හිතන කල්පනා කරන විදිය. යම්කිසි අරමුණක් එක දිගට හිතනවා. ඉතින් එතන තියෙන්නේ චින්තනය නැත්තම් විඥානය. එතකොට කොහොමද අපි නිදහස් වෙන්නේ? එතකොට කොහොමද අපි මේකේ අපේ හිත නිශ්චලත්වයටපත් වෙන්නේ? දැන් බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව මේ ලෝකයේ මේ වෙනකොට කෝටි සංඛ්‍යාත බුදුරු ලෝකේ පහළ වෙලා තියෙනවා. ඒ පහළ වෙලා තිබු සෑම බුදුරයන් වහන්සේලාගේම එකම අනුශාසනාව මොකද්ද? මේක හොඳට මේ පින්නතුන් අහලා තියෙනවනේ. සබ්බපාපස්සකරණං කුසලස් උපසම්පදා සාචිත්ත පරියෝදපන. මෙන්න සීලම බුදුරුන්ගේ අනුශාසනාව. ඉතින් මේක මෙතන තමයි අපේ භාවනාව. මෙතන තමයි මේ සම්පූර්ණ බුදුදහම. බුදුදහම 84000ක් ධර්මස්කන්ධ කිව්වට වචන 84000ක් ධර්මස්කන්ධ වශයෙන් එහෙම වෙන් කළාට මේ සමස්ත බුදුදහමේ හරය තියෙන්නේ මේ පද තුන තුල. මෙතන තමයි අපිට තියෙන සම්පූර්ණ නිදහස් දුකින් නිදහස් වීමේ මාර්ගය නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙතන තියෙන සම්පූර්ණයෙන්ම විඥාන නිරෝධය වෙන වැඩපිළිවෙල. චින්තනයෙන් නිදහස් වීමේ වැඩපිළිවෙල. වෙන දෙයක් නෙමෙයි. දැන් බලන්න සබ්බ පාපස්සාකරණ. සීල පව් දුරු කරන්න. සීල පව් දුරු කරන්න කියන්නේ මේ කය හා වචනය හික්මවා ගැනීම සංවර බවට පත් කරගන්න එක. පව්කම් කරනවා නම් එයාගේ කය සංවර නැහැ. කයත් කැළඹිලා පව්කම් කරන්න බෑ. කය නිශ්චලව තියාගෙන. වචනය නිශ්චලව තියාගෙන. කය වචනය අසංවර වීම තමයි පව්කම් පාප කර්ම වල ලක්ෂණය. නිසා ඔක්කොටම ඉස්සෙල්ලා පව්කම් අත්හරින්න කියලා උන්වහන්සේලා අපිට අනුශාසනා කළා. ඒ කියන්නේ අපි සියල්ලටම ඉස්සෙල්ලා ප්‍රථම දැහැමි ජීවිතයක් ඇති කරගන්න ඕන. පව්කම් අත්හරිනවා කියන්නේ සමාජයට විපත් සිද්ධ වෙන, සමාජයට අහිතකර වෙන, සමාජයේ දූෂණයටපත් වෙන කිසිම දෙයක් කරන්න නැතුව සියල්ල ඒ සමාජ විරෝධී, සමාජයට අහිතකර සියලු කාය කර්ම, වචී කර්ම, කායෙන් කරන වැඩ වචනෙන් කරන කටයුතු අත්හරින එක. එතන තියෙන විශාල සංවරයක්. ඉතින් මේකට මේ ශික්ෂා පද කියපු තරමින් මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේකට අපේ නුවණ පාවිච්චි වෙන්න ඕන. ඒක තමයි සීල, සමාධි, ප්‍රඥා කියන මේ අංග තුන එකට එකක් ධම්වල වගේ ගැට ගැහිලා තියෙන්නේ. සීලය රැකෙන්නේ ප්‍රඥාවෙන්. පද කියපු තරමින් නෙමෙයි, ප්‍රඥාවෙන් තමයි සීලය රැකෙන්නේ. අපි අන්‍යයන්ගේ යහපත ගැන කල්පනා කරලා ඒ අයහපත් දේ, අන්‍යයන්ට අයහපතක්, අසාධාරණයක්, අවමානයක්, අවඩක් සිද්ධ වෙන දේ වලින් වැළකුණා නම් එතන තියෙන සීලය. නැත්නම් ශික්ෂාපද කියපු තරමින් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ විදිහට මේ අපේ දැහැමි ජීවිතයක් අපේ ජීවිතයේ දැහැමි ජීවිතයක් බවට පත් කරගන්න ඕන. ඒක තමයි සබ්බපාපස්සකරණං කියන සීලය සම්පූර්ණ වීම. ඉතින් මේ පදනමේ පිහිටි එක්කෙනාට තමයි කය වචනය ඒ විදිහට සංවර වෙනකොට, නිශ්චල වෙනකොට හිතත් නිකම්ම නිශ්චල වෙන්න පටන් ගන්න. හිතටත් ඒ නිශ්චලත්වයේ හිතටත් බලපාන. අන්න ඒ ටික අපි ටිකක් විස්තර බලමු. ඊළඟ පද දෙක. කුසලස්ස උපසම්පදා සච්චිත්ත පරියෝදපනං. කුසලස්ස උපසම්පදා. කුසලය සම්පාදනයේ, කුසලයේ පිහිටීම, කුසලයේ සම්පාදනය, කුසලයේ උපසම්පදා, කුසලය පිහිටීම. අපි තුල කුසලය ඇති කරගන්න ඕන. මේ කුසලය රැස් කරනව නෙමෙයි.
අපිට තියෙන්නේ රැස් කරන්න නෙමෙයිනේ. දැන් මෙතන තියෙන්නේ අස් කරන්න. දැන් මේ පව්කම් අස් කළානේ. දැන් මෙතන මේ පව්කම් අත්හැරීමේද සිද්ධ වුනේ. ඉතින් මේ පව්කම් අත්හැරියා වගේ අපේ හිතෙන් ඇතිවන නොයෙකුත් කෙලෙස් මේවට කියනවා කෙලෙස් කියලා. හිත කලඹවන ගති සිතුම් පැතුම් කල්පනා හිතවිලි මේ සියල්ලම අයින් වෙන්න ඕන අත්හරින්න ඕන. ඒ හැකියාව තමයි කුසලය. ඒ හැකියාව ඇති කරගන්න එක තමයි කුසලය. කුසලස්ස උපසම්පදා. කුසලයේ පිහිටන්න. කුසල රැස් කරන්න නෙමෙයි. දැන් හොඳ නරක මෙච්චර කර රැස් කරපු නිසානේ මේ සංසාරේ මේ වෙනකන් ඇවිදගෙන ගියේ තවත් ඇවිදින්නේ. දැන් තියෙන්න වෙන්න ඕන අස්කිරීම අත්හැරීම. අන්න ඒක තමයි නියම කුසලය. දැන් බලන්න බෝසතාණන් වහන්සේ උද්දකාරාම ආදී ධානලාභී තවුසන් වෙතින් බොහොම ඉක්මනින් 8 වෙනි ධානය දක්වා දියුණු කරගත්තා. නමුත් උන්වහන්සේව අත්හැරියා. ඇයි? සැබෑ කුසලය එතන නැහැ. දැන් 8 වෙනි ධානයේ දක්වා දියුණු කරගන්නවයි කියන්නේ ආයි ලේසි පාසු වැඩක් නෙමෙයි. අද සාමාන්‍යයෙන් මේ ප්‍රතුජන පුද්ගලයෙකුට මිනිත්තු 10ක් 15ක් නිශ්චලව ඉන්නත් කොච්චර අමාරුද? එතකොට 8 වෙනි ධානයේ දක්වා නේව සංඥා නාසඤ්ඤාතනෙ දක්වා භාවනාව දියුණු කරගෙන මහා විශාල චිත්ත සමාධියක් ගැඹුරු සමාධියක් ඇති කර ගැනීම තමයි 8 වෙනි ධානය. නේව සංඥා නාසඤ්ඤා අතනේ කියන්නේ හිතවිලි ඇති නැති තරමටපත් වෙනවා. අපේ මේ චින්තනය සිවුම් වෙලා හිතවිලි ඇති නැති තරමටපත් වෙනවා. ඉතින් ඒ தത്വයටපත් වෙච්ච එකත් උන්වහන්සේ අතහැරියා. ඇයි? මෙතන තියෙන්නේ රැස් කිරීමක් අස් කිරීමක් නෙමෙයි. අන්න ඒ නිසා මෙතන තියෙන්නේ විඥාණය. අත්හැරලා නැහැ. එතනත් විඥාණය සියුම් ලෙස චින්තනය සියුම් ලෙස වැඩ කරනවා. හිත ක්‍රියාකාරී හිත කැළඹිලා ඒ තුල හිත සම්පූර්ණ නිශ්චලත්වයටපත් වෙලා නැහැ. කියන්නේ අත්හැරීම සම්පූර්ණයෙන් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ භාවනාව අත්හැරියේ ගුරුවරුන් අත්හැරියේ. ඊළඟට කින් කුසල ගවේ සීව වන වැදුනේ. මොකද්ද කුසලය කියලා හරියට දැනගන්න කලා වැදුනා. නිසා තේරුම් ගන්න කුසලස්ස උපසම්පදා කියන්නේ මෙතන රැස් කරන කතාවක් නෙමෙයි. මෙතන තියෙන අත්හැරීමම තමයි. අර අකුසල් පව් අකම් අත්හැරියා වගේ මෙතන තියෙන අත්හැරීමක්. හැබැයි මේක විශේෂ අත්හැරීමක්. ඇයි? මේ හිතේ ඇතිවෙන කෙලවරක් නැති සිතුම් පැතුම් කල්පනා මෙනෙහි කිරීම ආදී සියල්ල හොඳ නරක ભેදයක් නැතුව සියල්ලම අත්හැරෙන්න ඕන. අන්න එතකොට තමයි සච්චිත්ත පරියෝදපන සුවකීය චිත්තය පාරිශුද්ධ භාවයටපත් වෙන්නේ. කියන්නේ හිත පැහැපත් බවට පිරිසුදු බවට නිශ්චලත්වයටපත් වෙන්නේ. ඒක තමයි හිතේ මූලික ස්වභාවය. අපිට මේ ලොකු වැඩ වැරද්දීමක් සිද්ධ වෙලා. ඒ නිසා තමයි අපි මේ සසරේ ඇවිදින්නේ. ඇයි? අපේ හිත පැහැපත් නැහැ, පිරිසුදු නැහැ. හැම වෙලෙම හිත කැළඹිලා. මොන වෙයින්ද? හිත හැම වෙලෙම සකස් වෙනවා සංස්කාර වලින්. මොනවද සංස්කාර කියන්නේ? හිතේ ඇති වෙන හිතුම් පැතුම් කල්පනා හැඟීම් හිතවිලි මෙනෙහි කිරීම මෙන්න මේ චින්තන වැඩපිළිවෙල විඥානික වැඩපිළිවෙල. මේක තමයි හිතේ ඇති වෙන සංස්කාර. හිත සකස් වෙනවා. හැම මොහොතකම හිත සකස් වෙනවා. ඇයි එහෙම හිත සකස් වෙන්නේ? හැම වෙලෙම හිතේ හිතවිලි කල්පනා හැඟීම් මෙනෙහි කිරීම වලින් හිත කැළඹිලා ඉන්නේ. මේ විඥානික වැඩපිළිවෙල ඇයි හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්නේ? ඒකේ හේතුව ප්‍රධාන හේතුව තමයි අපේම තියෙන නොදැනුවත්කම කියන අවිජ්ජාව. නැත්තම් අපේ තියෙන අමනකම. මේ අපේ හිත මේ අතුලාන්තයේ තියෙන අපේ හිත දකින දැනුවත් බව කියන නුවණ අපිට නැහැ. හිත ගැන දැනුවත් බවක් නැහැ. ඒ කියන්නේ අපේ බුද්ධිය විකසිත වෙලා නැහැ. අපේ බුද්ධිය විකසිත වුණා නම්
මොලේ යහමින් වැඩ කරන්න පටන් ගත්තා නම් අන්න හිත ගැන දැනුවත් බව, හිත දකින්න නුවණ, හිත ගැන දැනුවත් බව අපිට පහළ වෙනවා. මෙන්න මේක තමයි චිත්තානුපස්සන. සතර සතිපට්ඨාන මේ සතිය ක්‍රියාත්මක වෙනවා හතර ආකාරකින්. මේකෙන් එකක් තමයි කය ගැන සතිය, සතිමත් බවින් ඉන්න එක කය ගැන. ඊළඟට වින්දන ගැන සතිමත් බවින් ඉන්න එක. අනිත් එක හිත ගැන, ඊළඟට හිතවිලි ගැන. ධර්ම හිතවිලි කියන්නේ මේ මොහොතේ ඇති වෙන ධර්මතා. දැන් අපි මේ හිතේ අපි දන්නවා කයක් අපි තියෙන බව අපිට පේනවා. කය අතුලාන්තේ අපිට පේන්නේ නැහැ. මේ අතුලාන්තයේ තියෙනවා හිත. ඒ හිතේ තමයි සැප දුක් විඳින ඇති වෙන්නේ. ඒ හිතේ තමයි මේ හිතවිලි ඇති වෙන්නේ. හිතවිලිත් එක්ක තමයි හිතවිල්ලේ කොටසක් තමයි සැප දුක්. වෙන දෙයක් නෙමෙයි. හිතවිල්ලේම කොටසක්. හිතවිල්ලේම කොටසක්. විඳින. ඉතින් මේ හිත දැඟලීම සිද්ධ වෙන්නේ මේ විදියට. මේක හැම වෙලෙම හිතවිලි කල්පනා වලින් පිරීලා තියෙන්නේ. ඒ කියන්නේ හිතවිලි කල්පනා මෙනෙහි කිරීම කියන මේ විඥාණයෙන් පිරීලා තියෙන්නේ. නැත්තම් චින්තනයෙන් පිරීලා තියෙන්නේ. ඇයි? අපි මේ හිත දකින්න නුවණ අපිට නැහැ. මේක තමයි සතිය තුලින් අපිට ලැබෙන වාග්ය වාසනාව. සතිමත් වුණා නම්, සතිය පිහිටව ගත්තා නම්, ඒ කියන්නේ පිටට යන අවධානය තමන් පැත්තට හැරුණා නම් බොහෝම ඉක්මනින්, වැඩි ප්‍රමාණයක් නැතුව බොහොම ඉක්මනින් අපි හිත දකින වරම අපිට ලැබෙනවා. හිත දකින නුවණ, සම්ප්‍රජානය නැත්තම් දැනුවත් බව අප තුළ පහළ වෙනවා. ඒ කියන්නේ අපේ බුද්ධිය විකසිත වෙලා බුද්ධිමත් බව අපිට ඇති වෙනවා. මේක බර වචන වලින් නෙමෙයි, අපිට මේ පහසු වචන වලින් තේරුම් ගන්න. සතිමත් බව කියන්නේ අවධානය තමන් පැත්තට හැරුණා නම් ඒ සමගම ක්ෂණිකව ඒ සැනින් වෙන දෙයක් තමයි මේ චින්තනය නිෂේධ වීම. චින්තනය කියන්නේ විඥානය ලොක් වෙන්න පටන් ගන්නවා. ඇයි? අපේ මොළය යහමින් වැඩ කරන්න පටන් ගන්නවා. බුද්ධිමත් බව ඇති වෙනවා. මේක තමයි ප්‍රඥාව කියේ බුදුරජාණන් වහන්සේ. මේ බුද්ධිය විකසිත වීම. මේක තමයි ප්‍රඥාව වශයෙන් උන්වහන්සේ අපිට සීල සමාධි ප්‍රඥා කියන තැනින් ප්‍රඥාව වශයෙන් හඳුන්වලා දීලා තියෙන්නේ බුද්ධිමත් බව. මේ බුද්ධිය විකසිත වීමත් සමග තමයි අපිට මේ හිතවිල්ලෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන චින්තනයෙන් නැත්නම් විඥාණයෙන් නිදහස් වීම, විඥාන නිරෝධය ඇති වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කේවට්ට සූත්‍රයේ නිවන ගැන කතා කරන ගාථාවේ අන්තිමයට කියන කතාව තමයි, පදේ තමයි විඥානස්ස නිරෝධේ නෙත්තේතං උපරොජ්ජති. මරණ මොහොතේ අප තුල මේ විඥානය නිරෝධ නම්, ඒ කියන්නේ චින්තනයෙන් නිදහස් වෙලා ඉන්නවා නම්, කිසිම හිතවිල්ලක් කල්පනා කිරීම මෙනෙහි කිරීමක් හැඟීම් කිසිවක් ඇති කරගන්නේ නැතුව හිත සම්පූර්ණයෙන්ම නිශ්චලත්වයට, පූර්ණ නිශ්චලත්වයටපත් වෙලා ප්‍රකෘති ස්වභාවය, හිතේ ප්‍රකෘති ස්වභාවය ඇති වෙලා හිත නිශ්චලත්වයේ තියෙනවා නම්, ඒ කියන්නේ හිත සකස් වීම නැහැ. එතකොට සකස් වීම නැහැ, සංස්කාර නැහැ. හිත පූර්ණ නිශ්චලත්වයේ. ඒ තුල විඥානය නැහැ, විඥානය නිරෝධ වෙලා. ඒ තුල චින්තනය නැහැ, චින්තනය සම්පූර්ණයෙන්ම නිරෝධ වෙලා කියලා චින්තනය. හිතින් කල්පනා කිරීම මෙනෙහි කිරීම කිසිවක් නැහැ. අන චින්තන නිරෝධය, විඥාන නිරෝධය. එහෙම තියෙනවා නම් එත්තේතං උපරුජ්ජති. උපත එතනින් අවසానයි. මෙන්න අපේ කල යුතු භාවනාව. අපි මේ එක විවිධ භාවනා ක්‍රම, මේ වෛදික භාවනා ක්‍රම පුරුදු කරගෙන අපි කයට හිතට වද දෙමින් දඟලනවා. දැන් අපි ආනාපාන සතිය වෙනුවට අපි මේ බොහෝ දෙනා දන්න දෙයක් නේ, කරන භාවනාවක් නේ ආනාපාන සතිය කියලා වඩන්නේ අර වෛදික භාවනාව. ආනාපානය ගැන මෙනෙහි කිරීම. ඒක වෛදික භාවනාව. ඒක බුද්ධ කාලයේ විතරක් නෙමෙයි, ඊට බොහෝ ඈත අතීතයේ ඉඳලා බොහොම ප්‍රසිද්ධ භාවනාවක්. ශ්වසනයේ සම්බන්ධ, ආනාපානයේ සම්බන්ධ ඒ මෙනෙහි කරන භාවනාව ලෞකික භාවනාවක්. බොහොම ඈත අතීතයේ ඉඳලා බොහොම ප්‍රසිද්ධ භාවනාවක්. අදටත් එදත් එහෙමයි,
අදටත් ඒකේ තරම ප්‍රසිද්ධයි. අදටත් ඉන්දියාවේ ධානලාභී යෝගින් අදත් කොපමණවත් ඉන්නවා. අදටත් ඉන්නවා. එදත් හිටියා. එදත් මේ දැන් උද්දකාරාම ආලාරකාරාම උද්දකාරාම කියන තාපසෝ දෙන්නත් උද්ද ධානලාභී තාපසෝ දෙන්නෙක් නේ. ඉතින් ඒ අය තුලත් කලේ මේ මෙන්න මේ ආනාපාන භාවනාව මේක මේ වෛදික නැත්නම් වේද ගන්ත්‍රවල සඳහන් වෙන බොහෝම උත්කෘෂ්ඨ භාවනාවක්. ශ්වසනයේ සම්බන්ධව මෙනෙහි කිරීම. මේකට කියනවා ප්‍රාණයාම කියලා. ඒගොල්ලෝ වෛදිකයෝ මේකට කියන්නේ ප්‍රාණයාම නැත්නම් රාජයෝග භාවනාව කියලා. මොකද රජසප්ප හම්බ වෙනවා මේකෙන්. භාවනාවෙන් ලෞකික භාවනාවෙන් ඉහළටම යන්න පුළුවන්. නමුත් හොඳට තේරුම් ගන්න ආනාපාන සතිය නෙමෙයි ඒක. ආනාපාන සති ආනාපාන අපාන ඒ කියන්නේ ශ්වසනයේ හුස්ම ඇතුල් වීම හා පිටවීම ආනාපාන අපාන හුස්ම ඇතුල් වීම හා පිටවීම සති ඒ ගැන ඇති අවධානය හුස්ම වැටීම ගැන සති අවධාන වීම අවධානයෙන් සිටීම අන්න බුදුරජාණන් වහන්සේගේ භාවනාව ආනාපාන සති බෝධි මූලයේදී උන්වහන්සේ කළේ මේ ආනාපාන සති මිසක් අර ආනාපාන යෝග භාවනාව ප්‍රාණයාමයේ නෙමෙයි. මේ අපි හැම වෙලේම වැරදි මාර්ගයක ගමන් කරනවා. මොකද අවුරුදු 2000 ගානක් මේ දැන් 2600කටත් වැඩි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා. එතකොට විශාල වශයෙන් මේ අපේ දහම තුලට වෙනත් කල්පනා භාවනා වෙනත් මතිමතාන්තර ඇතුල් වෙලා කලවම් වෙලා. ඉතින් අවුරුදු 10 ගානක් ගත වෙනකොට ඒක ස්වභාවයෙන් සිද්ධ වෙනවා. නමුත් අපිට ඉතුරුලා තියෙන මූලාශ්‍රය ඉතුරුලා තියෙනවා. ඒක මූලාශ්‍රයක් තමයි සතිපට්ඨාන සූත්‍රය, මහා සතිපට්ඨාන සූත්‍රය. දැන් ඒ තුලින් අපිට මේ මූලාශ්‍රය හරියට අපි තේරුම් ගන්නවා නම් අපිට ඒ තුල තියෙනවා මේ නිවැරදි භාවනාව. දැන් බලන්න අපිට මේ සතිය පිහිටුවා ගන්න නිකම් බෑ. මේ නොදන්නා දෙයකට යන්නේ කොහොමද? මේක නිකම් කරන්න බෑ. යම්කිසි ක්‍රමවේදයක් උපක්‍රමයක් අපිට තියෙන්න ඕන. දැන් සතිය පිහිටුවා ගන්නවා කියන එක අපි දන්නේ නැති කතාවක්. සතිය පිහිටුවා ගැනීම අපි දන්නවා නම් අපි එහෙමනම් නිවන් දැකලා නැත්නම් සසර දුකින් නිදහස් මේ වෙනකොට. ඒ සතිය පිහිටුවා ගන්න එක නැත්නම් තමන් ගැන අවධානය ඇති කරගන්න එක නොදන්නා නිසා තමයි අපි මේ සසරේ තව තමත් මේ ඇදෙමින් කැරකෙමින් සැරිසරන්නේ. බුදුවරු කෝටි සංඛ්‍යාත බුදුරන් වහන්සේලා පහළ වෙලා තියෙනවා. බණත් අහන්න ඇති බුදුන් දකින්න ඇති බණත් අහන්න ඇති. නමුත් අපි තවමත් සංසාරේ නේද? ඒ වගේ. ඇයි හේතුව? මේ වැඩපිළිවෙල මේ නිවරදිව මේ සතිය පිහිටව ගන්න එක අපි දන්නේ නැහැ. එhmenan අද කොහොමද අපි මේක දැනගන්නේ? නිකම් මේ දේශනාවකින් කියපු පමණින් බෑ. ඒක කරෙන්නේ නැහැ. ඒ සඳහා අපිට ක්‍රමවේදයක් පාලමක් දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් ඒ පාලම පාවිච්චි කළා. අපිට දැන් ඇලපාරක් ගැන කල්පනා කරන්න. ඒ ඇලපාරකින් 12 පාරකින් එගොඩ වෙන්න නම් අඩු වශයෙන් ඒ දණ්ඩක්වත් තියෙන්න ඕනනි පහසුවෙන් යන්න. ඒ දණ්ඩක්වත් තියෙන්න ඕන. අන්න ඒ වගේ අපිටත් මේ ඒ දණ්ඩක් ඕන මේ නොදන්නා දේ තුලින් නොදන්නා දෙයටපත් වෙන්න. අපි දන්නා දේ තුලින් නොදන්නා දෙයටපත් වෙන්න අපි දන්නා දෙයක් තුලින් යන්න ඕන. ඒ නිසා මේ ගැන මේ ඊළඟ ඉදිරියේ කරන දේශනාවකින් මේ සම්බන්ධව පැහැදිලි විස්තරයක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ආනාපාන සතිය නිවර්දිව කරන ක්‍රමේ ඒ සඳහා පාවිච්චි කළ යුතු ඒ දණ්ඩ නැත්තම් පාලම බුදුරජාණන් වහන්සේත් ඒ පාලම භාවිතා කළා. මොකක්ද ආනාපානය? ඒ තුල සතිය පිටව ගන්න නිසා තමයි උන්වහන්සේගේ බුද්ධිය විකසිත වුණේ. ඒ නිසා උන්වහන්සේ ඊළඟට ප්‍රඥාව පාල වුණා. සියල්ල දැනගන්නා නුවණ ඇති වුණා. සර්වතා ඥානය. ඒකට කියනවා මහා ප්‍රඥාව කියලා.
ඉතින් අපිටත් සිද්ධ වෙන්න ඕන මේ මහා ප්‍රඥාවේ කතාව නෙමෙයි. අපි බුද්ධිය විකසිත වෙන්න ඕන. ඒ බුද්ධිය විකසිත වෙන්න නම් අපි සතිමත් බව මුලින් ඇති කරගන්න ඕන. ඒ කියන්නේ පිටට යන අවධානය තමන් පැත්තට හැරෙන්න ඕන. ඒ සමග අපේ හිත නිශ්චල වෙනවා. ඒ කියන්නේ ඒ සමග අපේ චින්තනය ලොක් වෙන්න පටන් ගන්නවා. චින්තනය දිය වෙන්න පටන් ගන්නවා. කියන්නේ විඥානය දිය වෙලා යනට පටන් ගන්නවා. විඥානය නිකම්ම ලොක් වෙලා යනවා. මේක හරි පුදුම විදිහේ විස්මිත දෙයක්. මේ බුදුරජාණන් වහන්සේ මේ විස්මිත දේ මේ විස්මිත අවබෝධය කොහොම ඇති කරගත්තද කියලා හිටන් එදා බෝධි මූලයේදී කිසි කෙනෙක් ඇවිල්ලා කනට කරලා කියයි කිව්වේ නැතුව දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් මාරයෙක්වත් මෙන්න මේ විදිහට වැඩ කරන්න මෙන්න මේ විදිහට සතිය පිහිටව ගන්න මේ පිටට නවදානේ තමන් පැත්තට හරව ගන්නයි කියලා බුදුහාමුදුරන්ට කිසි කෙනෙක් කිව්වේ නැහැ. වචනයෙන් අසාපු නැති දෙයක් උන්වහන්සේගේ පාරමිතා බලයෙන් උන්වහන්සේට සිද්ධ වුණා. මොකද්ද? සතිය පිහිටව ගන්න එක. ඒ සතිය පිහිටව ගන්න උන්වහන්සේ පාරමක් වශයෙන් ඒ දණ්ඩක් වශයෙන් පාවිච්චි කළා මේ ශ්වසනය ආනාපානය. අපිටත් කරන්න තියෙන්නේ ඒ දණ්ඩ නැත්නම් ඒ පාලම භාවිතා කරන එකමයි. උන්වහන්සේ උපදෙස් දීලා තියෙන්නේ මහා සතිපට්ඨාන සූත්‍රයේ බලන්න මුලින්ම චිත්තානුපස්සනාවට බහැලා නැහැ. වේදනානුපස්සනාව ගැන කියලා නැහැ මුලින්ම කියලා තියෙන්නේ මොකද්ද? මේ දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාස ගැන. ආනාපානය හරියට කරන්න එතකොට සතිය පිටීම හා නුවණ මතුවේ බුද්ධියක සිටීම එකවරම ඇති වෙනවා. මේක ධර්ම නීතියක්. අපිට මේ බොහෝ දේවල් කරන්න නැහැ. සසර දුකෙන් නිදහස් වෙන්න මේ ජාති ජරා මරණ ආදී මේ විඳින මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න බොහෝ දේවල් කරන්න නැහැ. බොහොම බරපතල දෙයක් කරන්නත් නැහැ. අපිට දැන් මේ බොහෝ වෙලාවට මේ භාවනා බරපතල තත්ත්වයෙන් කරන්න ලෑස්ති වෙලා අන්තිමේ කයට හිතට වද දෙමින් නිෂ්ඵල උත්සාහයකදීලා දුකටපත් වෙනවා. ඒ අවශ්‍ය ප්‍රතිඵල නැති වෙනකොට දුකයි. එහෙම නෙමෙයි. උන්වහන්සේ අපිට පෙන්ලා දීලා තියෙන්නේ මේ දුකින් නිදහස් වීම සඳහා කළ යුතු මේ වැඩපිළිවෙල නැත්තම් සතිමත් බව ඇති කර ගැනීම බොහොම සරල ක්‍රියාමාර්ගයක්. බොහොම පහසුවෙන් සැහැල්ලුවෙන් සරලව කළ යුතු ක්‍රියාමාර්ගයක් තමයි බුදුරජාණන් වහන්සේගේ භාවනාව. බරපතල නැහැ. කොහොමද බරපතල නොත් මේ වැඩේ කරගන්නේ? සසර දුකින් නිදහස් වීම බරපතල දෙයක් බව ඇත්ත. නමුත් අපි ඒ සඳහා යා යුතු මාර්ගය බරපතල නම් මනසට වදයක් නම් කයට වදයක් නම් කොහොමද අපි නිදහස් වෙන්නේ? කොහොමද අපි දුකේ තව දුක් වෙනවා මිසක් දුකේ නිදහස් වීමක් සිද්ධ වෙනවද? නැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේගේ භාවනාව හරිම සරලයි, හරිම පහසුයි. පටන් ගත්ත තැන ඉඳලම හරිම සුන්දරයි, ආනන්ද ජනකයි. ඒක මුලත් යහපත්, මැදත් යහපත්, අගත් යහපත්. හරිම සරලයි, හරිම පහසුයි. බොහොම ලිහිල්, බොහොම සැහැල්ලුවෙන්, බොහොම පහසුවෙන් අපිට මේ වැඩ පිළිවෙල ආරම්භ කරලා ඉදිරියට යන්න පුළුවන්. ඒක තමයි බුදුදහමේ තියෙන විශේෂත්වය. බුදුරජාණන් වහන්සේගේ මේ අමුතුම විදිහේ භාවනාවේ තියෙන විශේෂත්වය. මොකක්ද අමුතු විදිහේ භාවනාව? මේ සතිමත් බව ඇති කරගන්න එක. සතිමත් බව නැත්තම් පිටට යන අවධානය හැම මොහොතකම බාහිරයට යන අවධානය තමන් පැත්තට හැරෙන එක. තමන් ගැන අවධානයෙන් ඉන්න එක. දැන් බලන්න හොරාටත් භාවනාවක් තියෙනවා. හොරත් ඉන්නේ බොහොම හොඳ අවධානයකින්. හැබැයි ඒක බාහිරයට යන අවධානය. හොරා මේ බාහිරයට යන අවධානය හොඳට දියුණු කරගෙන හරියටම වෙලාවට හොඳ අවධානයෙන් ඉඳලා નિયમિત වෙලාවට අන්න පොකට් එක ගහනවා. පිට්පකට් ගන්න එක සිද්ධ වෙන්න නම් හරියට දියුණු කරගත්ත හොඳ අවධානයක් තියෙන්න ඕන. හැබැයි පිටට අවධානය. තමන් පැත්තට හැරුණු අවධානයක් සතිමත් බවක් නෙමෙයි, පිටට අවධානය. හොරටත් තියෙන හොඳ භාවනාවක්.
ඉතින් මේ නිකම්ම එතන තියෙන්නේ ඇත්තටම කියනනම් සීකල්පනාව. හොඳ සීකල්පනාව. හොඳ සීකල්පන පිටට අවධානය කියන්නේ වෙන දෙයක් නෙමෙයි විඥානය. හොඳ සීකල්පනාව විඥානය. චින්තනය හොඳට හැල ගහිලා දියුණු කරගෙන ඉන්න එක තමයි එතන තියෙන අවධානය. බාහිරට අවධානය. චින්තනය හොඳට දියුණු කරගෙන ඉන්නවා. ඒ හරියට තිත්තටම වැඩේ කරනවා. නැත්තම් මිනිහා අහුවෙලා. ඒ නිසා තේරුම් ගන්න මේ සතිය කියන්නේ එහෙම නිකම්ම මේ 100න්ම ඉන්න එක නම් හොරාත් කරදරයක් නතුව නිවන් දකින්න ඕන අපිටත් ඉස්සෙල්ලා. පිට්පකට්කාරයා අපිටත් ඉස්සෙල්ලා කරදරයක් නතුව නිවන් දකින්න ඕන. ඒ නිසා වැරදි අර්ථකථන කියපු තරමින් හවු වෙන්න එපා. කවුරු මොනවා කිව්වත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න නිදහසක් තියෙනවා. ඒකේ එහෙම තමයි ඕන කෙනෙකුට එදත් බුද්ධ කාලේ පවා ඕන තරම් මතිමතාන්තර ඉදිරිපත් කරන්න ඒ කාලේ හිටපු ශාස්ත්‍රුන්ට නිදහස තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒවට විරුද්ධව එක වෙලාවම විරුද්ධ වෙලා කතා කරලා ඒ අය අවමානයට ලක් කරන්න ගියෙත් නැහැ. ඒව බුද්ධ කාලේදී තිබුණා ඒ නිදහස. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ නිදහස තියෙනවා. ඉතින් ඕන කෙනෙකුට ඕන විදිහේ අර්ථකථනයක් ඕන දෙයකට කරන්න පුළුවන්. නමුත් අපි මේක නිවැරදිව තේරුම් ගැනීම ශක්තිය ඇති කර ගන්න ඕන. අපි මේක අඩු වශයෙන් අපේ තර්ක ඥානයවත් අපි පාවිච්චි කරන්න ඕන. 100න් ඉන්න එක එහෙමනම් අර හොරාටත් තියෙන හොඳ සීකල්පනාවෙනේ. 100න් ඉන්න එක සතිය නම් හොරා ඉන්නෙත් සතියේ. එහෙමනම් හොරත් නිවන් දකින්න ඕන ඉක්මනින්. නෑ එහෙම නෙමෙයි. සතිය කියන්නේ නිකම්ම 100 නෙමෙයි. ඊට වැඩි දෙයක්. කොටින්ම කියනවා නම් සතිය කියන්නේ අත්හරීම. ලෝකේ අත්හරින්න පටන් ගත්තා. සතිය පීඩව ගත්ත හැටියේ ලෝකේ අත්හරින්න පටන් ගත්තා. ඇයි? සතිය පීඩව ගත්ත හැටියේ චින්තනය නිකම්ම දිය වෙලා යනවා. විඥානය නිකම්ම පැත්තකට යනවා. එතකොට අපි සතිය හරියට පිටව ගත්තයි කියන්නේම විඥාණයෙන් ඔබට පිම්මක් පනින එක. කියන්නේ චින්තනයෙන් ඔබට පිම්මක් පනින එක තමයි සතිය හරියට පිටව ගත්තයි කියන්නේ. මේ කතාව ඔබට විශ්වාස කරන්න බෑ. මේ කතාව ඔබට කොහෙත්ම විශ්වාස කරන්න බෑ. ඇත්ත. ඇයි? ඔබ චින්තනයෙන් නිදහස් වෙලා නැහැ. ඔබ විඥාණයෙන් ඒ පිම්ම අරගෙන නැහැ. ඒ විදිහට සතිය පීඨවගෙන ක්ෂණික පිම්මක් ඒ විදිහට අරගෙන නැහැ. ඒ නිසා ඔබට මේක විශ්වාස කරන්න බෑ. එහෙමත් වෙනවද? මේ තරම් ලේසියෙන් විඥානය නිරෝධ වෙනවද? මේක ඒ තරම්ම ලේසිද කියලා ඇත්තටම ඔබ හැම වෙලේම සැක කරනවා. ඒක තමයි ස්වභාවය. නමුත් විඥානය නිරෝධ වීම වෙන කිසිම ක්‍රමයකින් වෙන්නේ නැහැ. නැත්තම් චින්තන නිරෝධය, චින්තනයෙන් නිදහස් වීම වෙන කිසිම ක්‍රමයකින් වෙන්නේ නැහැ. කරන්න තියෙන එකම ක්‍රමය තමයි සතිමත් බව ඇති කර ගැනීම, සතිය පිහිටුවා ගැනීම. තවත් අර්ථකථනයකින් කියනවා නම් පිටට යන අවධානය තමන් පැත්තට අරගෙන තමන් ගැන අවධානය ඇති කරගන්න එක. තමන් ගැන අවධානය ඇතික ශනින් හිත තමන් තුල තැම්පත් වෙනවා. මේක මම ඉදිරි දේශනාවකදී මේ භාවනාව ප්‍රායෝගිකව කරලා පෙන්වන දේශනාවකදී මම තවදුරටත් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් අපිට මේ දේශනය හමාර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. අපි මේ මූලික දේශනෙන් මම පෙන්වන්න උත්සාහ කළේ වෙන දෙයක් නෙවෙයි. අපි මේ දුකින් නිදහස් වීමේ මාර්ගය නිවර්දිව තේරුම් ගන්න. කියන්නේ භාවනාව නිවර්දිව තේරුම් ගන්න එක. මේ ලෞකික භාවනාවකින්, මෙනෙහි කරන භාවනාවකින් මේ දුකින් නිදහස් වීමේ කාර්යය සිද්ධ වෙන්නේ නැහැ. ඒක ජීවිත කාලෙ නෙමෙයි, ජීවිත දසදහස් ගණන් කළත් ඒ කාර්යය එතනින් සිද්ධ වෙන්නේ නැහැ. ලෞකික භාවනාවෙන් දුකින් නිදහස් වීම සිද්ධ වෙන්නේ නැහැ. ලෞකික භාවනා, සෑම ලෞකික භාවනාවක් තුළම තියෙන චින්තනය, මෙනෙහි කරන එක. කියන්නේ යම් කිසි අරමුණක් ගැන එක දිගට ඒකාකාරව හිතීම තමයි මෙනෙහි කිරීම කියන්නේ. එතන තියෙන විඥානය. ඉතින් විඥානය කොයිතරම් සියුම් කළත්, විඥානය කොයිතරම් දියුණු කළත්, ඒ විඥානය පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය වගේ උසස් තලවලට ගිහලා එතනින් එහාට තව අටවෙනි ධ්‍යානය නේව සංඥා නා සංඥාතනයට ගියත් එතනක් තියෙන්නේ ඒ විඥානයමයි. එතනක් තියෙන්නේ ලෝකේ අල්ලගෙන තමයි ඒ විඥාන තලයේ ඉන්නේ, ලෝකේ අල්ලගෙන.
ඒ නිසා අපි මේ මාර්ග භාවනාව නිවැරදිව තේරුම් කර ගැනීම තමයි මේ පළමු දේශනාවේ මගේ බලාපොරොත්තු. මාර්ග භාවනාව. ඒ කියන්නේ මාර්ග භාවනාව කියන්නේ ලෝකෝත්තර භාවනාව. ලෝකයෙන් එතර වීම. කියන්නේ විඥාණයෙන් එතර වීම. විඥාන නිරෝධය. චින්තන නිරෝධය ඇති වෙන්නේ මේ මාර්ග භාවනාව තුළින්. ඒක ඒ මාර්ග භාවනාව අනිත් කිසිවක් නෙමෙයි. සත්‍යමත් බව තමන් තුළ ඇති කර ගැනීම. සතිය පිහිටවා ගැනීම. පාලියෙන් කියනවා නම් සතිපට්ඨාන. තවදුරටත් පැහැදිලිලා අර්ථකථනය කරනවා නම් පිටට යන මෙතෙක් පිටටම ගිය අවධානය, පිටට ගිය අවධානය, බාහිරයට ගිය අවධානය තමන් පැත්තට හැරෙන එක. තමන් ගැන අවධානයෙන් හිටින එක. ඒකේ මූලික පියවර තමයි ආනාපාන සති. හුස්ම වැටීම ගැන, හුස්ම ශ්වසනය ගැන, හුස්ම ඇතුළීම හා පිටවීම ගැන අවධානයටපත් වීම. නැත්තම් හුස්ම වැටීම ගැන සතිය පිහිටවා ගන්න එක. ඉතින් ඒකත් අපිට එකපාරට කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සඳහා අපිට ඇත්තටම යම්කිසි මඟ පෙන්වීමක් බුදුරජාණන් වහන්සේ දීලා තියෙනවා. අන්න ඒ මඟ පෙන්වීම මුල ඉඳලම ඒ උපදේශ අනුගමනය කරනවා නම් මිනිත්තුවක් දෙකෙන් අපිට මේ නොදන්නා දෙයට යන්න පුළුවන්. මොකද්ද අපි නොදන්නා දේ? සතිය පිටුවා ගන්න අපි දන්නේ නැහැ. අවධානය පිටට යන්න මිසක් තමන් පැත්තට හරව ගන්න අපි දන්නේ නැහැ. අන්නේ නොදන්නා දේ කරගන්න අපිට ක්ෂණිකව ඇති වෙනවා. ඒ ශක්තිය අපි තුල පිහිටනවා. ඒ හැකියාව අපි තුල ඇති වෙනවා. අපි මේ බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන ක්‍රමවේදය නොපිරිහෙලා අනුගමනය කරනවා නම් අපි ඊළඟ වටේට අපි ඒ ගැන තවදුරටත් කතා කරමු. ඔබ හැමට තෙරුවන් සරණයි.